රයිට් අයිබෝන් කියලා පිළිගන්න එහෙනම් අදත් ඔයාලා හැම කෙනෙක්ම හැමෝටම මීඩියා එලෙවල් ක්ලාස් රූම් එකට ඉතින් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා පස්වෙනි පාඩම එහෙමත් නැත්නම් සංස්කෘතික අවබෝධයේ මාධ්‍යයේ ස්වභාවය සහ එහි බලපෑම කියන පාඩමේ අර හැමෝම අමාරුයි කියන කොටස මාධ්‍ය සංස්කෘතිය අපි මේ වෙනකොට මේ පාඩමේ පුතේ ජනප්‍රිය සංස්කෘතිය දක්වා සාකච්ඡා කරා කතා කරා ඒ වීඩියෝස් බලපු නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලලා එන්න මෙන්න මෙතන උඩින් කාඩ් එකක් වැටෙනවා ඒ ප්ලේලිස්ට් එකම සම්පූර්ණයෙන් බලලා එන්න එතන පස්වෙනි පාඩමේ මුලින් ඉඳන් ජනප්‍රිය සංස්කෘතිය දක්වාම කතා කරපු වීඩියෝස් ටික තියෙනවා හරිද එතකොට ඒ ටික බලලා මේක බලන්න આવොත් ඇත්තටම ඔයාලට වැඩි පොඩක් අවබෝධ කරගන්න පුළුවන් හරියට ඔලුවට දාගන්න පුළුවන් මෙච්චර දවසක් වාගේ ඔළුවේ මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ අමාරු කොටසක් විෂය නිර්දේශය ඇතුලේ තියෙන ඒක තමයි එපා වෙන්නේ කියලා අදහසක් තිබුණා නම් අද මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඒ අදහස සම්පූර්ණයෙන්ම අයින් වෙනවා ෂුවර් හරි ඒක නිසා 100% අවධානය මෙතන තියාගෙන වෙන කොහෙටවත් අවධානය දෙන්නේ නැතුව කොලයක් පෑනක් අරගෙන අවශ්‍ය දේවල් ලියා ගන්න ගමන් වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා පුතේ එහෙම තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ ඇත්තටම නිකන් මම කියන දේ අහගෙන හිටියා කියලා මම ස්ක්‍රීන් එකේ පෙන්වන දේ බලාගෙන හිටියා කියලා ඔයාට මේක තේරුම් ගන්න බෑ සහ ඔලුවට දාගන්න බෑ. හරිද? අර හොඳට ඉගෙන ගන්න අයගේ තියෙන රහස තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ඒ කියන්නේ මම එකයි කිව්වේ කොලයක් පෑනක් අතට ගන්න කියලා. මේක අහගන්න ගමන් අවශ්‍ය දේවල් සටහන් කරගන්න. එතකොට ඔයාගේ කනත් වැඩ, අතත් වැඩ ඒත් එක්කම හොඳට මොලේ වැඩ කරනවා. එතකොට මේ උගන්නන දේවල් පැහැදිලිවම ඔයාලට ඔලුවට දාගන්න පුළුවන්. එහෙනම් වෙන වැඩ ඔක්කොම නවත්තලා එන්න වීඩියෝ එකට අපි කතා කරමු මාධ්‍ය සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. ඉතාම සරලව. කිසිම කෙනෙක් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් එහෙම ඔයාට පොඩි ටැග්ගක් මිස් වෙනවා. පොඩි ටැග්ගක් ගැන මම කතා කරනවා. ඔයාට මම අපේ හැමෝටම මීඩියා එලෙවල් ක්ලාස් රූම් එකෙන් ලෑස්ති කරලා තියෙන පොඩි ටැග්ගක්. ඒක වීඩියෝ එක මැදදී මම කියනවා කොහෙද ගියයිද දන්නේ නැහැ කිහින්දා එක දිගට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. රයිට්. මාධ්‍ය සංස්කෘතිය. එතකොට පුතේ පස්වෙනි පාඩමේ අපි කතා කරා සංස්කෘතික ප්‍රභේද කියලා જાතියක් නේ. ඒ කියන්නේ අතීතයේ ඉඳලා මිනිස්සු මේ ලෝකෙට බිහිවුණු මුල් කාලේ ඉඳලා වර්තමානයේ දක්වා නිර්මාණය වෙලා තියෙන එක එක විදිහේ සංස්කෘතීන් ගැන තමයි අපි ওই සංස්කෘතික ප්‍රභේද කියන කොටසෙදි කතා කරේ. පැහැදිලිනේ? හරිද? එතකොට සාම්ප්‍රදායික සංස්කෘතියේ ඉඳලා ඉස්සරහට තාක්ෂණයත් එක්ක කාලයත් එක්ක නේද? එනකොට මේ සංස්කෘතිය කියන දේ වෙනස් වුණ ආකාරය තමයි අපි ඔය සංස්කෘතික ප්‍රභේද කියන කොටසෙන් කතා කරන්නේ. හරිම සරලයි. ඉස්සර ඔයාලගේ ආච්චිලා සීයලා ජීවත් වුණ විදිහයි අද අපි ජීවත් වෙන විදිහයි නිකන් කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට තේරෙනවා ඉස්සරට වඩා සංස්කෘතිය අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට කාලෙන් කාලෙට තාක්ෂණයත් එක්ක වෙනස් වෙමින් මේ සංස්කෘතිය කියන දේ කොහොමද ඉස්සරහට ආවේ? ඔන්න ඔය ටික තමයි සංස්කෘතික ප්‍රභේද වලින් එනම් කතා කරන්නේ. ඔන්න ආපහු මතක් කරා සංස්කෘතික ප්‍රභේද කියන මාතෘකාව යටතේ අපි මොනවද කතා කරන්න කියන එක ඉතාම සරලව. හරිනේ. එතකොට ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් අර අමාරුයි මේක තේරෙන්නේ මේක අර මාෂල් මැක්ලුහන් එකක් කියනවා වෝල්ටර් බෙන්ජමින් එකක් කියන මොනවද මන් දන්නේ නැහැ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියනවා. මෙන්න මේ වැරදි අදහස අයින් කරගන්නකො. මේක අමාරු කොටසක් නෙමෙයි. පැහැදිලිද? මේක අමාරු කොටසක් නෙමෙයි මේකේ ඇති මඟුලක් නැහැ. හරිද? මේ කොටස පුතේ විෂය නිර්දේශයේ කියන්නේ ටීචර්ස් ගයිඩ් එක අරගෙන ඔයා කියවුවා නම් ඔයාට මේක අමාරුයි කියලා ඔලුවට ගිහින් තියෙන්නේ ඒකේ තියෙන බර වචන හින්දා. ඇත්තටම මේකේ ඇති මඟුලක් නැහැ බං. හරි? හොඳට අහගන්න මං සරලවම කියලා දෙනවා ටීචර්ස් ගයිඩ් එකත් එක්කම කියලා දෙන්නේ. එතකොට ඔයාගේ ඔළුවේ තියෙන ඔය අර සමනල් ගැටේ වැටලා තියෙන තැන් ලියා ගන්න ඔයාට මම මේ උගන්වන කරුණු හේතු වෙනවා. පැහැදිලිනේ? එහෙනම් මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් තියෙන සියලුම ප්‍රශ්න විසඳ ගමු. හරි. අපි යනවා ඉස්සරහට එනම් සරලවම මාධ්‍ය සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන තැනින් අපි පටන් ගමු. හරිනේ? රයිට්. එතකොට අපි දන්නවා ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ සමාජයේ තියෙන මිනිස්සු නිර්මාණය කරගත්ත ජනප්‍රිය දේවල්, ට්‍රෙන්ඩ්. ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හරිම සාමාන්‍යයි. නේද? එතකොට මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද? ලියා ගන්න මාධ්‍ය මගින් නිර්මිත ජීවන ක්‍රමය. එහෙමත් නැත්නම් මාධ්‍ය විසින් හදපු සංස්කෘතිය. මාධ්‍ය විසින් හදපු ජීවන රටාව. මේක තමයි අපි කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා. මාධ්‍ය සංස්කෘතිය ලෙස සරලව අර්ථ ගැන්විය හැකියි.
මාධ්‍ය මගින් නිර්මිත ජීවන ක්‍රමය නැතහොත් සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය ලෙස සරලවම අර්ථ ගැන්විය හැක. ඕක ලියාගෙන ඉන්නකෝ. හරිද? වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගන්න. මම එක දිගට කතා කරගෙන යන්නම්. එතකොට මාධ්‍ය වලින් සංස්කෘතියක් හැදුවා. අන්න ඒක තමයි මාධ්‍ය සංස්කෘතිය කියන්නේ කියලා මෙතන කිව්වේ. හරි. නිකන් කල්පනා කරන්න මාධ්‍ය කියලා කියන්නේ මොකද්ද? මාධ්‍ය කියලා කියන්නේ එක තැනක තියෙන පණිවිඩයක් පුතේ තවත් තැනකට අරගෙන යන්න මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත දෙයක්. මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත දේවල් හැම එකක්ම සංස්කෘතිය නම් මාධ්‍ය කියලා කියන්නේ සංස්කෘතියේ එක කොටසක් නේද? ඔව්. මාධ්‍ය කියලා කියන්නේ සංස්කෘතියේ එක කොටසක්. හැබැයි මාධ්‍ය විසින් සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා අද වෙනකොට. මාධ්‍ය විසින් සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මාධ්‍ය කියන දේ භාවිතයට එන්න කලින් පුතේ මිනිස්සු ජීවත් වුණ විදිහයි. මම අර කිව්වා ඔයාලගේ ආච්චිලා සීලා ජීවත් වුණ විදිය. සහ මාධ්‍ය කියන දේ භාවිතයට ආවට පස්සේ මිනිස්සු ජීවත් වෙන්න ගත්ත විදිහයි. පැහැදිලිවම වෙනස්ද නැද්ද? ඔයා ඔයාගෙන් අහගන්න ප්‍රශ්නේ. වෙනස්ද නැද්ද? වෙනස්නේ බං. වෙනස්නේ. ඉතින් ওই වෙනස ඇති වුණේ මොකක් හින්දාද? ওই ජීවන රටාවේ වෙනස ඇති වුණේ මොකක් හින්දාද? සරන් ඇඳ ඇඳ හිටපු මිනිස්සු චීත්ත 60 ඇඳපු මිනිස්සු මොකටද බං කලිසම් අඳින්න පටන් ගත්තේ? කොහෙන්ද කලිසම කියන එක දැක්කේ? මාධ්‍ය වලින්. සහ මේ මාධ්‍ය කියන දේ අපිට හම්බ වෙන්නේ විදේශ ආක්‍රමණත් එක්කනේ. ඒතකොට විදේශිකයෝන්ගේ සංස්කෘතිය දැක්කා. ඒගොල්ලෝ මෙහෙම කලිසම් කියලා જાතියක් අඳිනවා, මේ විදිහට ඇඳුම් අඳිනවා. හරි ඒවත් හේතු වුණා. ඉතින් මාධ්‍ය කියන දේ අපිට හම්බ වෙන්නේ විදේශ ආක්‍රමණත් එක්ක ගුවන් විදුලිය වගේ මාධ්‍ය ලෝකෙ බිහි වෙලා වසර 2-3ක් යනකොටම ලංකාවට හම්බ වෙනවා. එතකොට අග්නිදිග ආසියාව මේ දකුණු ආසියාවෙම පළවෙනි ගුවන් විදුලිය බිහි වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉන්දියාවටත් කලින් අපිට හම්බ වෙනවා. ඒ බ්‍රිතාන්‍ය ආක්‍රමණය හින්දා බ්‍රිතාන්‍යව තමයි අරගෙන එන්නේ. ඉතින් ඔය විදිහට අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මාධ්‍ය කියන දේ ආවට පස්සේ මිනිස්සු ජීවත් වෙන්න ගත්ත විදිහයි මාධ්‍ය එන්න කලින් මිනිස්සු ජීවත් වුණ විදිහයි සම්පූර්ණයෙන් වෙනස් කියලා. හරිද? අද අපි මේ වගේ සුපර් මාකට් වලට ගිහින් බඩු ගන්නේ ඊට පස්සේ අපිට මාර අවශ්‍යතා ගොඩක් නිර්මාණය කරලා දීලා යම්කිසි පාර්ශවයක් විසින් අපි ඒව පස්සේ පන්නන්නේ ඔක්කොම මේ මාධ්‍ය හින්දා නැද්ද? ටීවී එකේ එක දේවල් දකින්න හින්දා, ෆෝන් වල එක දේවල් දකින්න හින්දා. හරිද? මුල් කාලේ නම් පත්තරවල දැක්ක හින්දා, රේඩියෝ වලින් ඇහුණ හින්දා. දැන් ওই පත්තර තිබ්බ කාලේ නම් ඇඩ්වර්ටයිස්මන්ට් තිබිලා තියෙනවනේ. බලන්නකෝ ශ්‍රී ලංකාවේ පරණ පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් Google එකේ එහෙම සර්ච් කළා. හරිද? භූමි තෙල්. ඊට පස්සේ ඔය 3 රෝස් කියලා සිගරට් జాතියක් තිබුණා ඒවා. හරිද? ඊට පස්සේ සබන් කැට එක දේවල් වලට හරි ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. හරි. එතකොට මාධ්‍ය විසින් සම්පූර්ණයෙන්ම මිනිස්සු ජීවත් වුණ විදිය වෙනස් කරා. අන්න ඕක තමයි පුතේ මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට මේක බිහි වෙන්නේ කොහොමද? මේක බිහි වෙන්නේ කොහොමද? මේ වර්තමානයේ අද වෙනකොට තියෙන මාධ්‍ය සංස්කෘතිය කියන දේ බිහි වෙන්නේ කොහොමද? අපි ඒක බලලා ඉමුකෝ. හරිද? මාධ්‍ය සංස්කෘතිය කියන එක බිහි වෙන්නේ කොහොමද කියලා බලලා ඉමු. ඊට කලින් ඔයාගේ අර නෝට් එකට දාගන්න ඔයා මාධ්‍ය සංස්කෘතිය කියන වචනය මේකට මාධ්‍ය සංස්කෘතිය කියන්නේ මාධ්‍ය මගින් සංස්කෘතියක් හැදුවා. මාධ්‍ය මගින් සංස්කෘතිය වෙනස් කරා. මේකට කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා මේ වචනය භාවිතයට එන්නේ 20 වන සියවසේ 3 වෙනි කාර්තුවේ. පුතේ කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. පැහැදිලිද? කෙටි ප්‍රශ්න විදිහට මේක අහන්න පුළුවන්. හරිද? ඒක හින්දා අනිවාර්යෙන්ම මාක් කරගන්න කේ ප්‍රා කියලා දාන්නේ කෙටි ප්‍රශ්න. පැහැදිලිද? MCQ ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන්. මාධ්‍ය සංස්කෘතිය යන පාරිභාෂිකය නැත්තම් පාරිභාෂික වචනය භාවිතයට එන්නේ කොයි කාලෙද? 20 වෙනි සියවසේ තෙවන කාර්තුවේදී. පැහැදිලි නේනම්? එතකොට මාධ්‍ය මගින් සංස්කෘතිය වෙනස් කිරීම, මාධ්‍ය මගින් අලුතෙන් සංස්කෘතියක් නිර්මාණය කිරීම, මිනිසුන්ගේ ජීවන රටාව අලුත් කිරීම කියන එකට මාධ්‍ය සංස්කෘතිය කියන වචනේ පාවිච්චි කරන්නේ 20 වන සියවසේ 3 වෙනි කාර්තුවේ ඉඳලා. රයිට්. මේක බිහි වෙන්නේ කොහොමද කියලා බලමු කියලානේ අපි පටන් ගත්තේ වැඩේ. මේක කොහොමද බිහි වෙන්නේ ඉස්සෙල්ලාම? මාධ්‍ය කියලා જાතියක් එන්න කලින් පුතේ අපේ රට ගත්තොත් ලංකාව ගමුකෝ. හරිද? ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම තැනකම මේ સિદ્ધාන්තය තමයි තිබ්බේ. මාධ්‍ය කියන જાතිය එන්න කලින් අපේ සමාජය ගොඩ නැංගුවේ වැඩිහිටියෝ. අත්දැකීම් තියෙන වැඩිහිටියෝ. මොකක්ද එහෙනම් මෙයාලට ඒකට තිබ්බ බලය අත්දැකීම්.
ඒගොල්ලොන්ට එක්ස්පීරියන්ස් තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඉතින් එයාලා මොකද කරන්නේ? එයාලා පොඩි එහෙමත් නැත්තම් බාල පරම්පරාවට සමාජය ගැන ලෝකෙ ගැන කියලා දෙනවා. හරිද? එතකොට ඉස්සර වැඩිහිටියෙක් දෙයක් කිව්වට පස්සේ එතනින් එහාට යන්නේ නැහැ. අම්මලාට තාත්තලාට ගරු කරපු ළමයි හිටියා ඉස්සර. ඉස්සර දැන් අද නම් එහෙමනේ. අම්මා දන්න රෙද්දක් තියනවද? තාත්තා දන්න රෙද්දක් තියනවද? ආච්චි දන්න මගුලක් තියෙන කටහන් හිටපන්. ආච්චිලාට එහෙම කතා කරන්නේ එහෙමනේ නේ. ගණන් ගන්නෙම නැති පාර්ශවයක් නේ ආච්චි සීයා කියලා කියන්නේ. නේද? අද වෙනකොට මේ කාලේ එහෙම නෙමෙයි. ආච්චි සීයා කියන්නේ අර ෆැමිලි එකේ ඉන්න සීනියා. I think ගරුත්වය උපරිමයි. පැහැදිලිද? එතකොට එයාලා දෙයක් කිව්වොත් ඕක හොඳ නැහැ. මේක හොඳයි. අර්ග කරන්න එපා. මේක කරපන්. ඒක තමයි අහන්නේ. එක්තරා විදිහකට පොඩි අවුලකුත් තියෙනවා. හැබැයි සමාජයේ කොහොම හරි ගොඩ නැගුවේ වැඩිහිටියෝ. පැහැදිලිනේ. එයාලා තමයි හැමදේම බාල පරම්පරාවට කියලා දුන්නේ. හරිද? එතකොට අපි කියනවා බාල පරම්පරාව සමාජයට ගැලපෙන විදිහට අනුයෝජනය කිරීම සමාජානුයෝජනය කියලා. ඔය සමාජානුයෝජනය එහෙමත් නැත්නම් සමාජ අනුයෝජනය. පුතේ බත් කනකොට මුළු අතේම ගාගන්නේ අත් දෙකෙන්ම අනන්නේ පන්සලට ගිහින් දඟලන්නේ ඕක කොහොම නෙමෙයි කරන්නේ මේක මෙහෙමයි කරන්නේ. අදටත් ළමයෙක් ඉස්සල්ලාම සමාජය ගැන ඉගෙන ගන්න ගෙදරින් දෙමව්පියොන්ගෙන් වැඩිහිටියොන්ගෙන් ඊට පස්සේ පොඩ්ඩක් කරදර ඩුස් මහත් වෙනකොට ෆෝන් එකෙන් ඉගෙන ගන්න නේද? එතකොට ඔය ෆෝන් කියන જાතියෙන්වත් කලින් රේඩියෝ ටීවී කියන જાතියෙන්වත් කලින් මාධ්‍ය කියන සමස්තව මාධ්‍ය කියන ඒ අර අමුතු වස්තුව නේද? එකෙන් මාර පෙරලියක් කරානේ මේ සමාජේ. ඒ අමුතු මැජිකල් අයිටම් එක එන්න කලින් මෙයාලා තමයි වැඩිහිටියෝ තමයි සමාජය ගොඩ නැගුවේ. සමාජයේ බාල පරම්පරාව සමාජයට ගැලපෙන විදිහට අනුයෝජනය කරේ. පැහැදිලිනේ? ඒ වගේම තමයි ආගමික නායකයෝ. හරි? ආගමික ශාස්ත්‍රූන්වරුන්ගේ දර්ශනය අරගෙන යනවා හාමුදුරුවරු ඊට පස්සේ වෙනත් පූජකවරු. මෙයාලා කියන දේවල් ගමේ මිනිස්සු ඒ වගේම සමාජයේ හිටපු සියලුම දෙනා අහනවා. පැහැදිලිද? අපි කියනවා මෙයාලට මතවාදී නායකයින් කියලා. ඒ කියන්නේ අර ගමේ වුණත් ඉන්නවා ටිකක් වැදගත් ප්‍රභූ පන්තියේ අයනේ. ඒ වගේම හාමුදුරුවරු වගේ අය කියන දේවල් ඉස්සර සමාජයේ මාර විදියට හැවද. අද වෙනකොට හාමුදුරුවරු විසින්ම හාමුදුරුවන්ගේ වැලියු එක නැති කරගෙන තියෙනවනේ. පොඩි 8 වසරේ 9 වසරේ කෙල්ලෝ තියාගෙන ඉඳලා නේද? එයාලම එයාලගේ වැලියු එක සම්පූර්ණයෙන් විනාශ කරගෙන තියෙන්නේ. හැබැයි ඉස්සර ওই මාධ්‍ය කියන જાතිය එන්න කලින් මේගොල්ලෝ තමයි සම්පූර්ණයෙන්ම සමාජය මෙහෙයුවේ. කවුද වැඩිහිටියෝ? ඊට පස්සේ ආගමික ස්ථාන. පැහැදිලිද? එතකොට ටික කාලයක් ගියාට පස්සේ දැන් විදේශ ආක්‍රමණ වගේ දේවල් වෙනවා. එතකොට කාර්මික විප්ලවයත් එක්ක මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් හොයාගෙන සම්පූර්ණයෙන්ම ලෝකය කාර්මික වෙලා සංනිවේදනය කරන්න තොරතුරු එහාට මෙහාට අරන් යන්න මාධ්‍ය හදා ගන්න ඕනේ. ඉස්සල්ලාම හදාගන්න මාධ්‍යනේ පුවත්පත කියලා කියන්නේ. නේද? ප්‍රවෘත්ති පත්‍රය. පුවත්පත අපි 4 වෙනි පාඩමේදී කතා කරනවා. පුවත්පත ගැන. අපි හරිම ලස්සනට කතා කරා. හරි ලස්සන ටියුට් එකක් පන්තියේ දුන්නා. හරි. ඉතින් මුද්‍රිත මාධ්‍ය කියන දේ ඉස්සල්ලාම එනවා. පැහැදිලිද? මීට කලින් ලේඛනය කියන දේ තියෙනවා. හරිද? මුද්‍රිත මාධ්‍ය ආවට පස්සේ ලේඛනයට වඩා පහසුයි තොරතුරු එහාට මෙහාට අරන් යන්න. පැහැදිලිනේ? එතකොට ඔන්න පොඩ්ඩ දැන් දුර තැනක තියෙන තොරතුරක් තවත් තැනකට එන්න පහසු වෙනවා. පොඩ්ඩ මේ පහසුව ඇති වෙනවා. පැහැදිලිද? පොඩ්ඩ මේ පහසුව ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මුල්ම කාලේ තොරතුරක් එක තැනක ඉඳලා තවත් තැනකට යන්න ගත වුණ කාලයට වැඩිය මේ මුද්‍රිත මාධ්‍ය වල පුවත්පත් වගේ සීන් එකක් ආවට පස්සේ ඒ තොරතුරු ගලණය පහසු වෙනවා. අපි ඔය වට කියන්නේ ඒ වගේ දේවල් වලට කියන්නේ ඒ කියන්නේ තොරතුරු එක තැනකින් ඉඳන් තවත් තැනක යනවට අන්න ඒ වගේ එකට කියන්නේ තොරතුරු ගලණය කියන්නේ. මේ වචන දැනගන්න. මේ වචන තමයි ඔයාගේ උත්තරේ ලස්සන කරන්නේ. ඔයා උත්තර ලියන එකනේ පුතේ කරන්න ඕනේ. මේ අපේ වීඩියෝ කොච්චර බැලුවත් වැඩක් නැහැ. ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ලංකාවේ හොඳම මීඩියා පන්තියට ගියත් වැඩක් නැහැ. ඔයා අන්තිමේට එක්සෑම් එකට ගිහිල්ලා අර ඩෙස්ක් එකේ තනි වුණාට පස්සේ පැහැදිලිද? ඔයාට තියෙන්නේ තනියම උත්තර ලියන්න. එතකොට ඔය පන්ති යන්න ආපු යාළුවොත් නැහැ, කවුරුත්ම නැහැ. එක්සෑම් ඩෙස්ක් එකේ තනි වුණාට පස්සේ තේරෙනවා අම්මෝ ඇත්ත නෙමෙයි මේ. සර්ලා කිව්වේ, මිස්ලා කිව්වේ ඇත්තනේ. කවුරුත් නැහැනේ දැන් අන්තිමට කියලා. රිසල්ට් එනකොටත් එහෙම තමයි. හරි? එතකොට ඔයා ඔයාගේ වැඩේ කරගන්න ඕන. පැහැදිලිවම මේ වචන කොහේ හරි සටහන් කරගන්න. හරිද? ප්‍රශ්නයකට උත්තරයක් ලියනවා මේ වචන දාන්න. තොරතුරු ගලණය. හරි? තොරතුරු ගලා යාම. තොරතුරු ගලා යාම පහසු වුණා. එතකොට
එක තැනක ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන විදිහ තවත් තැනක ජීවත් වෙන මිනිසුන්ට හරිම පහසුවෙන් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලෝ ඒව අනුකරණය කරා. දැන් අපි අර ජනප්‍රිය සංස්කෘතිය ඉගෙන ගන්නවනේ. ජනප්‍රිය සංස්කෘතිය කියන දේ ප්‍රවර්ධනය කරන්නේ මාධ්‍ය විසින්. මාධ්‍ය කියන දේ එන්නත් කලින් ජනප්‍රිය සංස්කෘතිය කියන දේ තිබුණා සමාජයේ. පැහැදිලිද? මාධ්‍ය කියන දේ එන්න කලින් ජනප්‍රිය සංස්කෘතිය කියන දේ තිබුණා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ කවුරු හරි දෙයක් කරනවා බලන් ඉඳලා ඒක මාත් කරනවා කියලා තවත් කෙනෙක් ඒක කරාට පස්සේ තමයි ජනප්‍රිය සංස්කෘතියක් හැදෙන්නේ. දැන් අදටත් එහෙමනේ. කවුරු හරි කරපු දේවල් නෙමෙයි අපිත් කරන්නේ නැත්නම් අපි හොයාගත්ත දේවල් අපි කරනවා අඩුයිනේ. අඩුයි කියන්නේ නැත්තම නෙමෙයි නැත්තටම නැති තරන්නේ. නේද? හරිද? සිරාවටම වෙන කවුරු හරි කරපු දේවල් වෙන කවුරු හරි හදපු ටී-ෂර්ට් ඩිසයින් එකක් වෙන කාගේ හරි මේ හෙයා කට් එකක් ඒ විදිහේ දේවල් නේ පුතේ අපි කරන්නේ. එතකොට සමාජය තුල ජනප්‍රිය වෙන්නේ කවුරු හරි කෙනෙක් හොයාගත්ත මොකක් හරි නව නිර්මාණයක්. පැහැදිලිද? එතකොට ඕක තිබුණා මාධ්‍ය එන්න කලින්. මාධ්‍ය ආවට පස්සේ මොකද උනේ? ওই ජනප්‍රිය සංස්කෘතිය හරි පහසුවෙන් හැමතැනම යනවා. පැහැදිලිද? ඕක තමයි උනේ. එතකොට ගොඩක් අය උතන පටල ගන්නවා. ජනප්‍රිය සංස්කෘතියයි මාධ්‍ය සංස්කෘතියයි එක වගේ කියලා පටල ගන්නවා. නෑ. මාධ්‍ය සංස්කෘතිය කියන දේ ඇතුලේ තියෙන එක පොඩි කෑල්ලක් විතරයි ජනප්‍රිය සංස්කෘතිය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම කියන එක. මාධ්‍ය එන්න කලින් ජනප්‍රිය සංස්කෘතිය තිබුණා. මාධ්‍ය ඇවිල්ලා කරේ ජනප්‍රිය සංස්කෘතිය එහෙට මෙහෙට අරන් ගිය එක. ඊට පස්සේ පුතේ දැන් ගුවන් විදුලිය වගේ මාධ්‍යයක් ආවට පස්සේ දැන් අරක පුවත්පත කියවන්න සාක්ෂරතාවයේ තියෙන්න ඕන. කියවන්න පුළුවන් එවුන්ට විතරයි ඒකෙන් තොරතුරු ගන්න පුළුවන්. දැන් මේක එහෙම නෑනේ. නේද? 1923 24 කාලේ ලංකාවට මේක එනවා. දෙසැම්බර් 16 වෙනිදා. එතනින් එහාට බටන් එකක් ඔබනවා තොරතුරු අහගෙන ඉන්න පුළුවන්. හරිද? මේත් එක්කම සිනමාව කියන මාධ්‍යයත් එනවා. පස්සේ කාලෙක රූපවාහිනී කියන මාධ්‍යයත් එනවා. ඔන්න පුතේ දැන් අර වැඩිහිටියෝ ඊට පස්සේ පන්සල් වල හාමුදුරුවරු එහෙමත් නැත්නම් අපි කියනවා නිකන් හිතන ආගමික නායකයෝ. ඒ කියන්නේ මේ අපි කියන්නේ යාලට කවුද? පූජකවරු හාමුදුරුවරු වගේ අය ඉන්නේ. අන්න එයාලා ගොඩනගපු සමාජය. ඒගොල්ලෝ තමයි බාල පරම්පරාව සමාජානුයෝජනය කරේ. අන්න සමාජානුයෝජනය කරන්න තව පිරිසක් එකතු වෙනවා. ඒ කියන්නේ සමාජය ගොඩනගන්න තව පිරිසක් එකතු වෙනවා. මාධ්‍ය මගින් කියන දේවල් මිනිස්සු හැමෝම අහන්න ගන්නවා. ඒවා පරම සත්‍ය විදිහට මිනිස්සු දකිනවා. මාධ්‍ය මගින් පෙන්වන දේවල් මිනිස්සුන්ට සෑහෙන වාව්. එහෙමත් නැත්නම් මිනිස්සු හරි ආසාවෙන් බලනවා. ඒගොල්ලෝ කවදාවත් දැකලා නැති විදිහේ සංස්කෘතියක් යාලට මාධ්‍ය මගින් පෙන්වනවා. ඉතින් මොකද වෙන්නේ? මිනිස්සු ඒ දේවල් පරිහරණය කරන්න ඒ වගේම ඒ දේවල් පස්සේ යන්න පටන් ගන්නවා. පැහැදිලිද? හොඳම උදාහරණයක් තමයි නිකන් හිතන්න මුල් කාලේ එලකිරි බිබී හිටපු පවුලක් ඉන්නවා. එලකිරි බිබී හිටපු පවුල හරිද? ඇත්තටම එලකිරි 100%ක් ස්වභාවිකයි ඇඟට ගුණයි. හරි? එලකිරි බිබී හිටපු අය ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා පිටි කිරි සම්බන්ධයෙන් නැත්නම් අපි කියන්නේ කිරිපිටි සම්බන්ධයෙන් අර කිරි වැස්සිගෙන් කිරි අරගෙන බොන එක එලකිරි බොන එක නවත්තලා සම්පූර්ණයෙන් අර කිරිපිටි එක ගෙනල්ලා බීලා බලනවා. දවසක් දෙයක් බොනකොට ආතල් හරිම ලේසි හදාගන්නත් ලේසි. අර වැස්සිගෙන් කිරි දෝදෝ මගුලක් කරන්න ඕනෙත් නැහැ. මොකද කරන්නේ? අර කිරිපිටියකට හුරු වෙනවා. ඔන්න දැන් අමතර වියදමකුත් එකතු වෙනවා. ඔන්න ඕක තමයි උනේ. අන්න මාධ්‍ය සංස්කෘතිය. මාධ්‍ය මගින් හැදුවා කල්චර් එකක්. කිරිපිටි බොන සංස්කෘතියක්. හරිද? මාධ්‍ය මගින් ඕක ජනප්‍රිය කරා. ඕක ජනප්‍රිය සංස්කෘතියක් බවට පත් වුණා. මේක මාධ්‍ය සංස්කෘතිය, මේක ජනප්‍රිය සංස්කෘතිය කියලා වෙන් කරන්න ඕනේ නැහැ නේ උතන. හරිද? මාධ්‍ය මගින්ම කිරිපිටි කියන දේ ජනප්‍රිය දෙයක් බවට පත් කරා. එතකොට මේක ජනප්‍රිය සංස්කෘතියටත් අයිති. මේක හැදුවේ මාධ්‍ය මගින්. මාධ්‍ය සංස්කෘතියටත් අයිති. පැහැදිලිද? ඔය සංස්කෘතික ප්‍රභේද ටික ගලවලා කෑලි වලට එහෙම වෙන් කරන්න හරිය අමාරුයි. ඔය මික්ස් එකේ තියෙන්නේ පුතේ මේ සමාජය. මික්ස් එකේ. පැහැදිලිද? රයිට්. එතකොට අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට සම්පූර්ණයෙන්ම පුතේ අපි කියවනේ මාධ්‍ය සංස්කෘතියක් තියෙන කියලා. සාධාරණයිනේ. ඔයාලට පුළුවන් ද ෆෝන් එක නැතුව ඉන්න, ඔයාලට පුළුවන් ද ඩේටා නැතුව ඉන්න. ඔයාලට පුළුවන් ද ලැප්ටොප් එකක් නැතුව ඉන්න, ඔයාලට පුළුවන් ද ටීවී එක නැතුව ඉන්න. ඔයාලට පුළුවන් ද නිකන් හිතන්න මුකුත් ඕනේ නැහැ. ෆෝන් එකේ ඩේටා ඔෆ් නම්. නැත්තම් ඩේටා නැත්තම්. ඔයා මොකද කරන්නේ කියලා ගැලරියට ගිහිල්ලා නිකන් උඩට පහළට ගිහින් කරන්න දෙයක් නැහැ. තනිකර මාධ්‍ය මගින් හදපු තොරතුරුත් එක්ක ගනුදෙනු කරන මාධ්‍ය මගින් හදපු අමුතු සංස්කෘතියක් අද වෙනකොට තියෙනවා. පැහැදිලිද?
මේ මාධ්‍යවලින් මිනිස්සුන්ව ගලවන්න පුළුවන්ද? බෑ. ඒ තරම් මිනිස්සු මේ මාධ්‍යවලට බැඳිලා ඉවරයි. පැහැදිලිද? එතකොට මාධ්‍ය සංස්කෘතිය කියන්නේ ඕක. හරි? අපි කන බොන විදිහ පුතේ කියලා දුන්නේ අපිට වැඩිහිටියෝ අද වෙනකොට මාධ්‍යයෙන් කියලා දෙනවා ඒක. අපි අඳින පළඳින විදිහ අපිට කියලා දුන්නේ වැඩිහිටියෝ, ලිංගිකත්වය ගැන අපිට කියලා දුන්නේ වැඩිහිටියෝ අද වෙනකොට මාධ්‍යයෙන් කියලා දෙනවා මේක. TikTokද, YouTubeද, Facebookද, Instagramද, ඒ වගේම ජනමාධ්‍ය ගත්තොත් එහෙම රූපවාහිනියද, ගුවන්විදුලියද, පුවත් මේ හැම දෙයකින්ම කරන්නේ ඕක. පැහැදිලිද? එතකොට මාධ්‍ය කියන දේ එන්න එන්න සමාජයේ ප්‍රබල දෙයක් බවට පත් වෙනකොට එයාලා මොකද කරේ? මිනිස්සුන් වල්ලගන්න එක එක විදිහ දේවල් මිනිස්සුන්ට පෙන්වුවා. මිනිස්සු වට අහු වුණා. මිනිස්සු දැන් අද වෙනකොට මාධ්‍ය විසින් නිර්මාණය කරපු මාධ්‍ය සංස්කෘතියක් ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. පැහැදිලිවම මම අර කිව්ව උදාහරණය ආපහු ඇදලා ගන්නවා. ආච්චිලා සීලා ජීවත් වුණ විදිහයි අපි ජීවත් වෙන විදිහයි සම්පූර්ණයෙන් වෙනස් නේද? හරිද? තාක්ෂණය මොකද වෙන්නේ පුතේ? එන්න එන්න උඩට යනවා, දියුණු වෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ආයු කාලයට මොකද වෙලා තියෙන්නේ? එන්න එන්න අඩු වෙනවා. මොකද්ද හේතුව? හේතුව මේ තාක්ෂණය කියන දේ උපරිමයෙන් භාවිතා කිරීම, මේ මාධ්‍ය වලින් පෙන්නන දේවල් ආහාරයට අරගෙන පරිභෝජනය කරලා ලෙඩ රෝග හදාගෙන අධික තරබාරුකම, ඊට පස්සේ තව එක එක විදිහේ ප්‍රශ්න, ඊට පස්සේ ඉක්මනට මැරිලා යනවා. තව ඉස්සරහට යන්න යන්න ආයු කාලේ තවත් අඩු වෙනවා. පැහැදිලිද? එතකොට ඕවට හේතුව මානව ක්‍රියාකාරකම්. මේ තාක්ෂණයේ දියුණුව. තාක්ෂණයේ අති දැවැන්ත දියුණුව. තාක්ෂණයේ දියුණුව නැත්තම් වා හිතනවද එහෙම දෙයක් වෙයි කියලා? නෑ. දැන් අපි හිතනවා තාක්ෂණය කියන දේ මාරයි, තාක්ෂණය මරු, එකකින් අපිට මාර දේවල් ලැබෙනවා. පොඩි ඇත්තක් තියෙනවා. හැබැයි ඔයා හිතනවද අපි මේ තාක්ෂණයත් එක්ක මේ යන ගමන සාර්ථකයි කියලා? නෑ. අනිවාර්යයෙන්ම මේ වැරදි ගමනක් යන්නේ. ගස් ටික කැපෙනවා. ස්වභාව සෞන්දර්යය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. අපි සංස්කෘතිය පාඩම් පටන් ගන්නකොටම ඉගෙනගත්ත ප්‍රകൃතිය නැත්තම් ස්වභාව ධර්මයට විරුද්ධව මනුෂ්‍යයා ගමන් කරන්නේ. සම්පූර්ණයෙන්ම වැරදි මේ පාර. මේ යන ගමන. වැඩි පැවැත්මක් නැහැ. තව අවුරුදු ගානකින් මිනිස්සු කියන જાතිය නැත්තරම නැති වෙලා යනවා. එයාලා විසින්ම කරගන්නේ ඒක. පැහැදිලිද? එයාලා විහිම්මයි කරගන්නේ. ඒ කියන්නේ දවසින් දවස කැලෑ කැපිලා බිල්ඩින් වදිනවා. දවසින් දවස අලුත් තාක්ෂණයන් එනවා. පැහැදිලිද? මේ තාක්ෂණයත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ස්වභාව සෞන්දර්යය සම්පූර්ණයෙන් විනාශ වෙලා ප්‍රകൃතිය කියන දේ නැත්තරම නැති වෙනවා. ප්‍රകൃතියේ නියමයන්ට අනුව මිනිසුන්ට වාසය කරන්න බෑ කියලා කියන්නේ වැඩි පැවැත්මක් නැහැ. පැහැදිලිද? එතකොට ඔක්සිජන් හොඳ ඔක්සිජන් ද හුස්ම ගන්න තියෙන්නේ. හොඳ වතුර ද බොන්න තියෙන්නේ. ඔයා දන්නවද AI තාක්ෂණයත් එක්ක ලෝකයේ තියෙන ස්වභාවික පානය කළ හැකි පානීය ජල මූලාශ්‍ර නැති වෙනවා. ඒ කියන්නේ AI වල data servers ඒ වගේම එකේ තියෙන ක්‍රියාකාරීත්වය chip අනම්මනම් හැමදේම හදන්න සහ කූල් කරන්න ස්වභාවික පානීය ජලය හොඳ පිරිසිදු වතුර තමයි පාවිච්චි කරන්නේ. කාලයක් යනකොට මිනිස්සු AI භාවිතය වැඩි වෙනකොට පානීය ජල ප්‍රශ්නයක් එනවා. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. පැහැදිලිද? එතකොට මාධ්‍ය මගින් නිර්මාණය කරලා තියෙන සංස්කෘතිය සරලවම තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද පුතේ? මාධ්‍යෙන් කලින් තිබ්බ සංස්කෘතියයි මාධ්‍ය ආවට පස්සේ තියෙන සංස්කෘතියයි වෙනස්. මාධ්‍ය කියන දේෙන් මිනිස්සු කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ජීවත් වෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඒක තමයි මාධ්‍ය සංස්කෘතිය කියන්නේ. ඔච්චරයි. හරි? එතකොට මේ මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කරනකොට ඔයාලට තේරෙන්නෙම නැති කෑල්ලක් කියලා තියෙනවා. මෙන්න මෙතුමා. කවුද? වෝල්ටර් බෙන්ජමින්. මෙයාගේ අදහස ගොඩාක් වැදගත්. මොකද පේපර් එකේදී අහන්න පුළුවන්. දෙවෙනි අණු කොටසකට වගේ අර ලකුණු කීයක්ද? දෙවෙනි අණු කොටසකට කීයක් හම්බ වෙනවද? 8ක්. නේ? දෙවෙනි අණු කොටසකට අහන්න පුළුවන් වෝල්ටර් බෙන්ජමින්ගේ අදහස. මොකද්ද මෙයා කියන්නේ? හරි? වෝල්ටර් බෙන්ජමින් මොකද්ද පුතේ කියන්නේ? මාධ්‍ය සංස්කෘතියට අදාළව රයිට් මම කිව්වා ඔයාලට පොඩි තෑග්ගක් තියෙනවා කියලා. ඒ තෑග්ග තමයි ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහින් බලන්න ලින්ක් එකක් ඇති. ඒ ලින්ක් එක ක්ලික් කරලා මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් වෝල්ටර් බෙන්ජමින්ගේ අදහස සහ මාෂල් මැක්ලුහන්ගේ අදහස මම දාලා හදපු PDF එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඔයාලට වැදගත් වෙයි එක්සෑම් එකට පාඩම් කරන්න පොඩි නෝට් එකක්. ඉතින් මම ඔක්කොම නෝට් එකක් විදිහට මේක දෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ උගන්වන සමස්ත මාධ්‍ය සංස්කෘතියම වෝල්ටර් බෙන්ජමින්ගේ අදහසයි මාෂල් මැක්ලුහන්ගේ අදහසයි ඉන්ක්ලූඩ් කරලා මම හදලා තියෙන පොඩි නෝට් එකක්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න ඕක තමයි ඔයාලට දෙන ඔක තෑග්ග.
බලන්න ගිහිල්ලා බලලා විතරක් බෑ ඩවුන්ලෝඩ් කරගන්න. රයිට්. හරි. මෙයා මොකද්ද පුතේ කියන්න මේ මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන්? වෝල්ටර් බෙන්ජමින්ගේ අදහස මොකක්ද? වෝල්ටර් බෙන්ජමින් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔයා ඕක ටීචර්ස් ගයිඩ් එකේ තිබිලා හරි කාගේ හරි නෝට් එකකින් හරි කියවන්න නැති මම ඒක ඉස්සෙල්ලා කියවලා ඉන්නම්. ඊට පස්සේ සරලවම මේක පැහැදිලි කරන්නම්. හරි. වෝල්ටර් බෙන්ජමින් කියනවා පුතේ අමින්ද මෙයා කතා කරන්නේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය ගැන. ඔයාලට මතක ඇතිනේ. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය ගැන තමයි මෙයා කතා කරන්නේ. කවුද? වෝල්ටර් බෙන්ජමින්. ඒ කියන්නේ මෙයා කතා කරන්නේ තාක්ෂණයේ එන්න දියුණු වීමත් එක්ක ඇති වෙලා තියෙන වෙනස. නේ? තාක්ෂණය කියන දේ එන්න දියුණු වීමත් එක්ක ඇති වෙලා තියෙන වෙනස ගැන තමයි මෙයා කතා කරන්නේ. ඔන්න මෙයා කියනවා මෙන්න මෙහෙම. 20 වෙනි සියවසෙහි මාධ්‍ය සංස්කෘතිය සඳහා වූ සංකල්පීය පදනම නිර්මාණය කර එක් පුරෝගාමියෙකු බවට පත් වූයේ වෝල්ටර් බෙන්ජමින්. එහෙනම් මාධ්‍ය සංස්කෘතිය කියන එක අපි අර කියනවනේ මේකට කියන්නේ මාධ්‍ය සංස්කෘතිය. එහෙමත් නැත්නම් මාධ්‍ය මගින් මිනිස්සුන්ට බලපෑම් කිරීම කියන එකට නැත්නම් මාධ්‍ය මගින් මිනිස්සුන්ට අලුත් සංස්කෘතියක් නිර්මාණය කර දීම කියන එකට අපි කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා සංකල්පයක් හදනෝනේ. අපි කිව්වර 20 වෙනි සියවසේ 3 වෙනි කාර්තුවේදී මේ වචනේ භාවිතයට එන්නේ කියලා. අන්න ඒ වචනේ භාවිතා කරන්න සහ මේකට අවශ්‍ය සංකල්පීය පදනම. එහෙමත් නැත්නම් මේක සංකල්පයක් විදිහට මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරන්න වැඩිපුර යොමු වුණ කෙනෙක් තමයි වෝල්ටර් බෙන්ජමින් කියලා කියන්නේ. මෙයා මං කිව්වර තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය ගැන කතා කරන්න කියලා. ඒ කියන්නේ තාක්ෂණයේ හින්දා සිද්ධ වෙලා තියෙන වෙනස්කම් ගැන කතා කරන්න කියලා. ඒ කාලේ දැන් තාක්ෂණය ආපු මුල් කාලේනේ. මෙයාලා කතා කරන්නේ නැති ඔය ගැන. තාක්ෂණයේ හින්දා මෙන්න මෙහෙම දේවල් වෙලා තියෙනවා කියලා. හරි. මෙයා කියන්නේ විද්‍යාව සහ තාක්ෂණය නිසා කලාත්මක සහ මාධ්‍ය පෙළෙහි සිදුවන තීරණාත්මක වෙනස්කම් රාශියක් පෙන්වලා දුන්න කෙනෙක්. හරි. මෙයා කියනවා මෙන්න මෙහෙම. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ අති දැවැන්ත හැකියාව නිසා. මොකද්ද තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ අති දැවැන්ත හැකියාව නිසා. මෙයා කියන වැදගත් වචනයක් තමයි අති දැවැන්ත හැකියාව. මොකේද පුතේ අති දැවැන්ත හැකියාව? තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද? තාක්ෂණය හින්දා මොනවා හරි නිර්මාණයක් පැටලුණා රීප්‍රොඩක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ රීප්‍රොඩක්ෂන් එකක් විදිහට එළියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි. ඔය මෙහෙන් මට වචන පැටලෙනවා කියද්දි ගණන් ගන්න එපා. මල hina වෙන්නත් එපා. හරි. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. හරිද? තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මම උදාහරණකින් කියලා දෙන්නද ඔයාලට? මෙන්න මෙහෙම සීන් එකක් ඔයා හිතන්නකෝ. මේ තියෙන්නේ මොනාලිසා චිත්‍රය. මේක ඔරිජිනල් එකද? නෑ, මේක ඔරිජිනල් එක නෙමෙයි. මේක මම AI වලින් හදපු එකක්. හරි. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. මොකක් හරි නිර්මාණයක් තාක්ෂණය පාවිච්චි කරලා නැවත නිර්මාණය කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා පුතේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. සරලවම තේරුම් ගන්නකො. හරිද? මොනවා හරි නිර්මාණයක් මොනවා හරි දෙයක් ආපහු ඒකේ කොපියක් ගහන්න පුළුවන් නම් අන්න එහෙම තේරුම් ගන්නකො. කොපියක් ගහන්න පුළුවන් නම් අපි ඒකට කියනවා තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියලා. හරිද? ඒතර වෝල්ටර් බෙන්ජමින් මොකද්ද කියන්නේ? වෝල්ටර් බෙන්ජමින් කියන්නේ ඔන්න අහගන්න ආපහු ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ අති දැවැන්ත හැකියාව. එහෙනම් විද්‍යාව තාක්ෂණය දියුණු වීමත් එක්ක තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියන දේ ලොකුවටම කරනවා. ඒකේ අති දැවැන්ත හැකියාවක් තියෙනවා. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයට අති දැවැන්ත හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කොපීස් ඕන තරම් ගහන්න පුළුවන්. හරි. අති දැවැන්ත හැකියාව නිසා මුල් කෘතිය එහෙමත් නැත්නම් මුල්ම නිර්මාණය සහ අනුපිටපත අර ගහපු කොපිය අතර පවතින සමාජීය සහ කලාත්මක වෙනස්කම් අතුරුදහන් වන්නේ. ඒ කියන්නේ මෙයා සරලවම කියන්නේ මොකක් හරි නිර්මාණයක හරිද මොකක්ම හරි නිර්මාණයක කොපි ගහන්න පුළුවන් වෙන තරමට තාක්ෂණය නිසා කොපි ගහන්න පුළුවන් වෙන තරමට අර මුල් නිර්මාණයේ තියෙන වටිනාකම නැති වෙලා යනවා. පැහැදිලිද? මේ මුල් නිර්මාණය කියන්නේ එකක්, කොපිය කියන්නේ තව එකක් නේ. නේද? මේකේ තියෙන වටිනාකම නැති වෙනවා. කවුද කියන්නේ? වෝල්ටර් බෙන්ජමින්. පැහැදිලිද? ඒතර මාධ්‍ය සංස්කෘතියෙන් මොකක්ද උනේ පුතේ?
මේ මුල් නිර්මාණ ඒ කියන්නේ මොනවා හරි දෙයක් කවුරු හරි නිර්මාණය කරාට පස්සේ ඒක ළඟට ගිහිල්ලා ඒක ඇත්තටම දැකලා රස විඳින එක තමයි ඇත්තටම රස විඳිනවා කියලා කියන්නේ. මාධ්‍ය කියන දේ ආවට පස්සේ මාධ්‍ය විසින් සංස්කෘතියක් නිර්මාණය කරාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට ඒ මුල් නිර්මාණ තියෙන තැනට යන්න ඕනේ නැහැ. හරිම පහසුවෙන් තමන් ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඕන තරම් කොපීස් තියෙනවා. ඉතින් ඔයාලට හිතෙනවා ඉතින් මරුනේ ඒක ලේසිනේ. නෑ. ඇත්තම කතාව කිව්වොත් අර මුල් නිර්මාණයේ ළඟට ගියාට පස්සේ දැනෙන අද්විතීයභාවය, ප්‍රභාවය, ඒ නිර්මාණයෙන් එළියට එන ভাইබ්‍රේෂන් එක අපි කියනපොත අවුරා එක කියලා. ඒක දැනෙන්නේ නැහැ අපිට. අපිට නිකන් ඔක චිත්‍රයක් දැක්ක කියලා අපිට එහෙම දැනෙන්නේ නැහැ. ප්‍රංශයේ ලුව කෞතුකාගාරයට ගිහින් අපිට පුළුවන් නම් පැරිසියේ මේක බලන්න අන්න අපිට ඒ ভাইබ්‍රේෂන් එක දැනෙනවා. ඒව ඇත්ත. හරිද? එතකොට අර කොපීස් කොච්චර තිබ්බත් අපිට ක්වොලිටි එක දැනෙන්නේ නැහැ. දැන් ඔයාලට මොනාලිසා චිත්‍රය දැක්කට පස්සේ හිතෙනවා ඇතිනේ මේක මාර නිර්මාණයක්ද කියලා. ඒ මේකේ මුල් පිටපත හරියට දැකලා නැති නිසා සහ මුල් පිටපත විතරක් තිබ්බනම් ඔයා මේක වෙන කොහෙන්වත් දැක්කේ නැත්තම් ඔයාට ඕක බලන්න ආසයි හිතෙනවා. පැහැදිලිද? හරි මේක ලෝකේ ප්‍රසිද්ධ වුණෙත් මාධ්‍ය කියලා જાතියක් ආපු හින්දා. හැබැයි අර මුල් පිටපතේ තියෙන ක්වොලිටි එක අර අනු පිටපත්වල නැහැ. පැහැදිලිද? එතකොට ඔයා අවකන බුදු පිළිම ඉස්සරහට ගිහිල්ලා ඇත්තට මේ පිළිම දිහා බලාගෙන ඉන්නකොට ඒ දැනෙන අවුරා එකේ ප්‍රභාව අද්විතීයභාවය කොච්චර ෆොටෝස් දැක්කත් එන්නේ නැහැ. අන්න ඒක තමයි වෝල්ටර් බෙන්ජමින් පැහැදිලිවම කියන්නේ. හරිද? වෝල්ටර් බෙන්ජමින්ගේ විග්‍රහයට අනුව මාධ්‍ය සංස්කෘතියේ සහ නවීන තාක්ෂණයේ ආගමනයත් සමග කලාකෘතියක පවතින සාම්ප්‍රදායික වටිනාකම අතිශය තීරණාත්මක වෙනසකට භාජනය වී ඇත. ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය භාවිතා කරමින් කලාකෘති මහා පරිමාණයෙන් පිටපත් කිරීම හෙවත් තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය. කියන්නේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය කියන්නේ මොකද්ද? පිටපත් කිරීම, කොපි කිරීම. හරි? එතකොට වෙන්නේ අර මුල් කෘතියේ තියෙන ප්‍රභාව නැති වෙලා යන එක. වටිනාකම නැති වෙලා යන එක. හරි? කලාව කියන එක උසස් ප්‍රභූ පැලැන්තියේ පූජනීය වස්තුවක් ලෙස පැවති යුගය අවසන් කර ඒ පොදු ජනතාවගේ පරිභෝජනය සඳහා විවෘත කිරීමට මාධ්‍ය තාක්ෂණය සමත් විය. මුල් කාලේ කලාව කියන එක ආර්ට් කියන දේ තිබුණේ ප්‍රභූ පැලැන්තියට විතරයි. හැබැයි මාධ්‍ය කියන දේ ආවට පස්සේ පුවත්පත එන්න පටන් ගත්තට පස්සේ මුල් කාලේ පුවත්පතුත් තිබ්බේ ප්‍රභූ පැලැන්තියට විතරයි. හරිද? එලයිට් ප්‍රෙස් කියලා කිව්වේ ඔය එලයිට් ප්‍රෙස් යුගය අවසන් කරලා ප්‍රභූ පුවත්පත් යුගය අවසන් කරලා පෙනී ප්‍රෙස් එහෙමත් නැත්නම් පැන්සයකට එක පුවත්පතක් මිලදී ගන්න පුළුවන් හැකියාව ආවට පස්සේ සාමාන්‍ය ජනතාවටත් මේ කලාකෘති රස විඳින්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඔන්න ඔතනින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. හරිනේ? රයිට්. එතකොට මේ මෙයාගේ කතාවට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් අපිට මේ මොනාලිසා සිතුවම. අතීතයේ මොනාලිසා සිතුවම නැරඹීමට පැරිසියේ කෞතුකාගාරයකටම යාමට සිදු වූ අතර එහිදී දැනුණු පූජනීය ස්වභාවය වර්තමානයේදී එම සිතුවම අන්තර්ජාලය පෝස්ටර් හෝ රෙදිපිලි මත මහා පරිමාණයෙන් මුද්‍රණය කර පිටපත් කර තිබීම නිසා එම සුවිශේෂී වටිනාකම ගිලිහි ගොස් එය හුදු පාරිභෝගික රූපයක් බවට පත්වීම බෙන්ජමින්ගේ මතය සනාත කරන කදිම නිදසුනකි. මං හිතනවා බෙන්ජමින්ගේ අදහස ඔයාලට තේරෙන්නේ නැති. වෝල්ටර් බෙන්ජමින් එහෙනම් මොකක්ද කියන්නේ සරලවම තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ අති දැවැන්ත හැකියාව හින්දා මුල් නිර්මාණයක තියෙන අද්විතීයභාවයේ ප්‍රතිභාව නැති වෙලා යනවා. කොච්චර කොපීස් ගැහුවත් අර මුල් නිර්මාණයේ තියෙන ප්‍රතිභාව අද්විතීයභාවය ගන්න බෑ. ඒකේ තියෙන ක්වොලිටි එකත් නැති වෙනවා. මේ තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයේ හින්දා එහෙමත් නැත්නම් කොපි කරන්න පුළුවන් තාක්ෂණයක් ඇවිල්ලා තියෙන හින්දා කියලා. හරි. ඊළඟට මාධ්‍ය සංස්කෘතිය කියන දේ අවබෝධ කරගන්න මෙයාගේ අදහසත් ගොඩක් වැදගත්. කවුද? මාර්ෂල් මැක්ලුහන්. මාර්ෂල් මැක්ලුහන් කියලා කියන්නේ මේ විෂය තුළදී ගොඩාක් කතාබහට ලක් වෙන කෙනෙක්. මාර්ෂල් මැක්ලුහන්. මෙයාගේ පුතේ විශ්ව ගම්මාන සංකල්පය නේද? මුළු ලෝකයේම එකම ගමක් බවට පත් වෙලා තියෙන කතාව මෙයානේ කියන්නේ. ඒක අපි ඊළඟ කොටසේදී ගෝලීය සංස්කෘතිය කියන කොටසේදී කතා කරනවා. ඒකදී අපි ගෝලීයකරණය කියන එක කතා කරනවා. එතකොට මම කියලා දෙන්නම් විශ්ව ගම්මාන සංකල්පය කියන්නේ මොකක්ද කියලා මැක්ලුහන්ගේ. හරි? මුළු ලෝකයේම එකම ගමක් බවට පත් වෙලා තියෙනවා තාක්ෂණයේ දියුණුව නිසා. සරලයිනේ. නේද? ඉස්සර රටවල් අතර සංනිවේදනය කරන්න බෑ. අමාරුයි. පස්සේ තාක්ෂණය කියන දේ දියුණු වුණාට පස්සේ රටවල් අතර සංනිවේදනයේ පහසුයි. මුළු ලෝකයේම එකම ගමක් වගේ. භූගෝලීය වශයෙන් විතරයි දුර තියෙන්නේ. ජපානයේ ඉන්න කෙනෙක්ට පහසුවෙන්ම ලංකාවේ කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් මූණ බලාගෙන. ඔන්න ඕකට අපි කියනවා නේද? මුළු ලෝකයේම එකම ගමක් බවට පත් වෙලා දිනවා. මෙයා තමයි ওই කතාව කියන්නේ. හරි. මෙයා තව කතාවක් කියනවා.
මාධ්‍ය සංස්කෘතියට අදාළව අපිට වැදගත් වෙන්නේ ඒ කතාව. මොකද්ද කියන්නේ මාෂල් මැක්ලුහන් මොකද්ද කියන්නේ? ඒකට ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක කියලා ඉන්නම්. right. විශේෂයෙන් සමකාලීන අර්ථයෙන් මාධ්‍ය සංස්කෘතිය අවබෝධ කර ගැනීම සඳහා මාෂල් මැක්ලුහන්ගේ දායකත්වය සුවිශාලය. ඔහු මාධ්‍ය සංස්කෘතිය සංකල්පය නිර්මාණය කිරීමෙහිලා සහ එය පෝෂණය කිරීමෙහිලා විශාල සංකල්පීය දායකත්වයක් සැපියේ. ඒ කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. මාධ්‍ය මගින් නිර්මාණය කරන සංස්කෘතියට අපි කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියලා. මේ සංකල්පය හදන්න. මාධ්‍ය සංස්කෘතිය හදන්න නෙවෙයි. මාධ්‍ය සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා කියලා මිනිසුන්ට තේරුම් කරවන්න මේ සංකල්පය හදන්න මෙයා ලොකු දායකත්වයක් දැක්වුවාලු. හරිද? ඔහු ප්‍රථම වරට මාධ්‍ය සහ සමාජය, මාධ්‍ය සහ සංස්කෘතිය, මාධ්‍ය සහ සංදේශ, මාධ්‍ය සහ අර්ථ, මාධ්‍ය සහ සංදේශ සංජානනය ආදී ප්‍රශ්න පිළිබඳ පුළුල් පර්යාලෝකයකින් විග්‍රහ කළේ. ඒ කියන්නේ මෙයා මේ මාධ්‍ය සහ සංස්කෘතිය, මේ මාධ්‍ය වලින් සංස්කෘතිය වෙනස් කරන්නේ කොහොමද? මිනිස්සු මාධ්‍යයෙන් කියන දේවල් සංජානනය කරගන්නේ. එහෙමත් නැත්නම් අහන්නේ කොහොමද? දකින්නේ කොහොමද? තේරුම් ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලොකු විග්‍රහයන් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මෙයා කියන්නේ මෙයාට අනුව ප්‍රධාන අවදීන් 3ක් තියෙනවා. ඒ අවදි 3 තමයි ප්‍රාග් ලිඛිත සංස්කෘතික අවදිය. මෙයා කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? මාෂල් මැක්ලුහන්ගේ මාධ්‍ය සංස්කෘතික සංකල්පයට අනුව මුළු මානව ශිෂ්ටාචාරය, මිනිස්සුන්ගේ අතීත වංශ කතාවම, සම්පූර්ණම මනුෂ්‍යයාගේ කතාවම ප්‍රධාන අවදි 3කට බෙදන්න පුළුවන්. පළවෙනි අවදිය තමයි ප්‍රාග් ලිඛිත අවදිය. ප්‍රාග් ලිඛිත කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද මේ වචනේ තේරුම? ප්‍රාග් ලිඛිත. ඒ කියන්නේ ලේඛනය කියන දේ. ලේඛනය කියන දේ භාවිතයට ඒමට පෙර. ලේඛනය කියන දේ භාවිතයට ඒමට පෙර තමයි ප්‍රාග් ලිඛිත කියලා කියන්නේ. ඒතකොට ප්‍රාග් ලිඛිත අවදියේදී මිනිස්සු sannivedanaya කරපු විදිය, ජීවත් වුණ විදිය. ඊට පස්සේ ලිඛිත sannivedanaya කියන දේ ඇවිල්ලා, ඒ කියන්නේ ලේඛනය ඇවිල්ලා පස්සේ මුද්‍රණයත් ආවට පස්සේ කාලේ. එතකොට වෙනස් මිනිස්සු ජීවත් වුණ විදිය. අපි ඒකට කියනවා ලිඛිත මුද්‍රිත සංස්කෘතික අවදිය. ඊට පස්සේ එන්නේ දෘශ්‍ය සංස්කෘතික අවදිය. දැන් අද වෙනකොට පුතේ හැමදේම මේ දෘශ්‍ය රූප, එහෙමත් නැත්නම් අපි කියන්නේ විෂුවල්ස් මත නෙමෙයිද තීරණය වෙන්නේ? අද කොච්චර දේවල් නේද? කතා කරත් අහගෙන ඉන්නවට වඩා විෂුවල්ස් මත නෙමෙයිද හැම දෙයක්ම තීරණය වෙන්නේ? හැම දෙයකම සාක්ෂි හැදෙන්නේ නේද? CCTV කියලා මොකද්ද කරන්නේ? නේද? ස්ක්‍රීන්ෂොට් කියලා අපි පාවිච්චි කරනවා. ඔක්කොම විෂුවල්ස්. ඒතකොට විෂුවල්ස් මත තමයි අද ලෝකෙ දුවන්නේ. පැහැදිලිද? එතකොට දෘශ්‍ය සංස්කෘතික අවදිය. අද වෙනකොට තියෙන දෘශ්‍ය සංස්කෘතික අවදිය. පැහැදිලිනේ? right. එතකොට මෙයා කියන විදිහට මාධ්‍ය තුල මිනිස්සු මොනවා වෙලා තියෙනවද? මොනවා වෙලා තියෙනවද? අන්‍යාක්‍රමණය වෙලා තියෙනවා. මොකද්ද මේ වචනේ? අන්‍යාක්‍රමණය වෙලා තියෙනවා. ඔන්න ඕකනේ තේරෙන්නේ නැත්තේ ඔයාලට. නේ? right. හරි. මාෂල් මැක්ලුහන්ගේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ සංකල්පය ඉතා පුළුල් ස්වභාවයක් ගන්නා අතර ඊට මිනිස් ක්‍රියාකාරීත්වයට ආධාරක වන සියලු මාධ්‍ය ඇතුළත් වේ. මාෂල් මැක්ලුහන් මොකක්ද දන්නවද පුතේ? කියන්නේ සරලවම කිව්වොත් එහෙම. මෙයා කියන්නේ අපේ මේ ස්වභාවික ශරීරයේ තියෙනවනේ. මේ ඉන්ද්‍රියන්ගෙන් හැදිලා තියෙන මේ ශරීරයේ තියෙනවනේ. මේ ශරීරේම දිගුවක් විදිහට තාක්ෂණය කියන දේ ක්‍රියාත්මක වෙනවා. දිගුවක් කියන්නේ කම්පියුටර් එකෙන් මොකද්ද කරන්නේ? එක එක දේවල් මතක තියාගන්න එකනේ. නේ අපිට එක එක වැඩවලට උදව් කරනවා. හරි. ප්‍රධාන වශයෙන් කෘතිම මතකයක්. නේද? එතකොට මිනිස්සු කම්පියුටර් එක කියන එක එන්න කලින් හැමදේම මතක තියාගත්ත ලේඛනය කියන දේ එන්න කලින් ඔළුවේ. එතකොට ලේඛනය භාවිතයට ඒමත් පරිගණකය භාවිතයට ඒමත් කියන්නේ මිනිස්සුන්ගේ මතකය මොට්ට කරපු දේවල්. මොකද කියන්නේ ඔයාලා? මුල් කාලේ මිනිස්සු හැම දෙයක්ම මතක තියාගත්තා. හැම දෙයක්ම මතක තියාගත්තා. එතකොට ඒ කාලේ මිනිස්සුන්ගේ මතක ශක්තිය, මිනිස්සුන්ගේ දේවල් ඔළුවේ ගබඩා කර ගැනීම ඒ ශක්තිය ගොඩාක් දියුණුයි. පස්සේ ලේඛනය ආවට පස්සේ ඔයාලා ලියලා තියාගන්න පුරුදු වුණා. එතකොටත් අවුලක් නැහැ. ලොකුවට වෙනසක් වුණේ නැහැ. ටිකක් වෙනස් වෙන්න ඇති. හැබැයි පරිගණකය ආවට පස්සේ මිනිස්සුන්ට දේවල් මතක තියාගන්න දෙයක් නැහැ. අද වෙනකොට ෆෝන් එක ආවා. මොනවත් මතක තියාගන්න දෙයක් නැහැ නේ පුතේ. හැමදේම කන්ටැක්ට් නම්බර් එක පවා. දැන් ඉස්සර මිනිස්සුන්ට කන්ටැක්ට් නම්බර් හොඳට මතකයි නේ එක්කෙනාගේ. දැන් ඔයාලට මතකද? ඔයාලට ගෙදර අම්මගේ තාත්තගේ කන්ටැක්ට් නම්බර් එකවත් සමහරට මතක නැහැ. සුදු මහත්තයාගේ සුදු නේද? නෝනාගේ ඒක මතක ඇති. හොරෙන්
ෂේප් එකේ ෆෝන් එකක් අහුන වෙලාවට කෝල් කරන හින්දා කාගේ හරි ෆෝන් එකකින් ගන්න එපා. ඒ හින්දා මතක තියාගන්න එපා කොහොම. නේද? නැත්නම් රීලෝඩ් දාන්න වෙනවා. ඒවා කරන්නත් මතක තියෙන්න එපා. එතකොට හැමදේම අපි තාක්ෂණයට බාර දීලා තියෙනවා. අපේ හැම දෙයක්ම මතක තියාගන්න නෝට් ටික PDF ටික ඔක්කොම මතක තියාගන්න ෆෝන් එක නැත්නම් කම්පියුටර් එක. හැදිරිද? මෙයා කියන්නේ මිනිස්සුන්ගේ ඉන්ද්‍රියවලම දිගුවක් විදිහට තමයි තාක්ෂණය නිර්මාණය වෙලා තින්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කකුල් දෙක අපිට හම්බෙන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට මිනිස් ශරීරය අරගෙන යන්න. පැහැදිලිද? අපි ඒ වෙනුවට හදාගත්ත රෝදය සහ වාහනය. රෝදය කියන දේ හොයාගෙන වාහනය කියන දේ හදාගත්ත අද වෙනකොට එක තැනක ඉඳන් තවත් තැනකට යන වාහනයක් පාවිච්චි කරනවා. කකුල් දෙකට තියෙන ශක්තිය ඔකෙන් නැති වෙනවා. පැහැදිලිද? මිනිස්සුගේ කාය ශක්තිය එන්න අඩු වෙන්නේ ඇයි? දැන් ඉන්නේ මෙලෝ රහක් නැති උන් පිම්බත් විසු වෙනේ උන් ඉන්නේ. නේද? ඒ කියන්නේ ඇයි ඒ? තාක්ෂණය කියන දේ එන්න දියුණු වෙන්න මිනිස්සුන්ට අතපය වෙහසන්න තියෙන එක අඩු වෙනවා. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? ඒකෙන් අපේ අතපය මොට්ට වෙනවා. ඒ කියන්නේ මේ වැඩ ගන්නෙ නෑනේ අතපය වලින්. මේවා ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන මාෂල් මැක්ලෝන් කියනවා මේවා ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන මේ වැඩ ගන්න ඒ දේවල් කරන්න. හැබැයි අද වෙනකොට තාක්ෂණය කියන දේ ඇවිල්ලා මොකද්ද මේ තාක්ෂණයෙන් හදලා තියෙනවා මිනිස්සුන්ගේම අවයවවල දිගුවක්. මිනිස්සුන්ගේ ඉන්ද්‍රියන්ගේ දිගුවක් හදලා තියෙනවා. ඒ වගේ දැන් පොල් ගාන එක නිකන් හිතන්න පොල් ගාන එක ශ්‍රමායිකව කරනකොට අතරම ඇඟට හොඳයිනේ. පොඩි එක්සයිස් එකක්නේ චූටි හරි එක්සයිස් එකක්නේ. හැබැයි ඕක මැෂින් එකේ පොල් ගානකොට ඒ අපි අතින් කරන්න තියෙන වැඩේ කරන්නේ නැහැ. පැහැදිලිද? මෙයා මේක උපමාත්මකව දක්වන්නේ පුතේ අංගච්ඡේදනය කියලා. අංගච්ඡේදනය. අංග කපලා අයින් කරලා වගේ අපේ ඇඟේ. ඡේදනය කරනවා කියන කපලා අයින් කරනවා. අපේ ඇඟේ අංග තියෙනවා. හැබැයි කපලා අයින් කරනවා වගේ. අපි ඔගෙන් වැඩක් ගන්න නැහැ. ඒවා ඔක්කොම තාක්ෂණයට බාර දීලා තියෙන්නේ. ඕක තමයි මෙයා අංගච්ඡේදනය කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මොකද්ද මේ අන්‍යාක්‍රමණය වීම කියලා කියන්නේ? මාධ්‍ය විසින් මිනිසාගේ ඉන්ද්‍රියන් ප්‍රසාරණය කළද? ඒ කියන්නේ මාධ්‍ය විසින් හදලා තියෙනවා මිනිස්සුන්ගේ වෙනම ඉන්ද්‍රියක්. දැන් අද වෙනකොට කල්පනා කරන්න හිතන්න ඕනෙත් නැහැනේ. chat GPT එකට හරි Gemini එකට හරි දුන්නට පස්සේ අවශ්‍ය දේ කිව්වට පස්සේ ආ ඔක්කොම දැන් කවියක් ලියන්නද සින්දුවක් ලියන්නද කතාවක් ලියන්නද පිටපතක් ලියන්නද ඔක්කොම කරලා දෙනවනේ. කල්පනා කරන්න දෙයක් නැහැ මිනිස්සුන්ට ඔන්න මොලෙන් ගන්න තියෙන වැඩේ කියන්නේ බුද්ධිය කියන දේ. කෘතිම බුද්ධියක් බවට පත් වෙලා තියෙනවා. නේ? තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. මොන වගේ තාක්ෂණයක් නෙයිද දන්නේ නැහැ. බුද්ධියත් කෘතිම බුද්ධියක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සු බුද්ධියෙන් කරපු දේ හිතන දේ කල්පනා කරන දේ කරන්නේ කෘතිම බුද්ධියක් විසින්. එතකොට මේ මොලෙන් ඇති වැඩකුත් නැහැ. නේද? ඉතින් යන්න ඇඟේ කෑලි කපලා අයින් කරලා දාලා වගේ. තියෙනවා හැබැයි තේරුමක් නැහැ. පැහැදිලිද? ඕක තමයි මාෂල් මැක්ලුහන් අංගච්ඡේදනය කියලා කියන්නේ. හරි. එතකොට මාධ්‍ය තුල මිනිසා අන්‍යාක්‍රමණය වෙලා තියෙනවා කියලා මෙයා අදහස් කරන්නේ මිනිස්සු තමයි මාධ්‍ය නිර්මාණය කරේ. හැබැයි අද වෙනකොට මාධ්‍ය විසින් මිනිස්සුන්ව මොකද කරන්නේ? කන්ට්‍රෝල් කරනවා, පාලනය කරනවා. මිනිසා විසින්ම නිර්මාණය කරගත් මාධ්‍ය මිනිසාවම පානය කරන්නේ බොන්නේ පානය නෙවෙයි පාලනය කිරීම මෙතනදී අපි කියනවා අන්‍යාක්‍රමණය වීම කියලා. පැහැදිලිද? එතකොට සම්පූර්ණයෙන්ම මාධ්‍ය වලින් හදපු අමුතු ලෝකයක් තියෙනවා. අද අපි තවත් කෙනෙක්ගේ සාර්ථකත්වය දකින්නේ සෝෂල් මීඩියා වලින්. මේ මිනිස්සයා මුහුණ දෙන ප්‍රශ්න මේ මිනිස්සයා දාන්නේ නැහැ Facebook එකට. පැහැදිලිද? අපි තවත් අයත් එක්ක අපිව කම්පෙයාර් කරනවා සංසන්දනය කරනවා අඩෝ මට තමයි නැත්තේ. ඌට නම් තියෙනවා ඌනම් මාරාතල් එකේ ඇවිදිනවා. නේද? එතකොට සම්පූර්ණයෙන්ම මිනිස්සු මේ මාධ්‍ය තුල තමන්ගේ ලෝක හදාගෙන අපි කියනවා ෆිල්ටර් බබල්ස්, එකෝ චැම්බර්ස් හදාගෙන ඒව ඇතුලේ හිර වෙලා ඉන්නවා. තමන් කැමති දේවල් විතරක් මාධ්‍යයෙන් බලාගෙන අනිත් මිනිස්සුන්ගේ මතයන්ට ගරු කරන්නේ ඒ මිනිස්සුන්ගේ දේවල් අහන්නේ හරිද? තමන්ගේ මතයට ගරු කරන තමන්ගේ විදිහම සෙට් එකක් එක්ක ෆිල්ටර් බබල්ස් ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඔන්න ඕක තමයි මාෂල් මැක්ලුහන් කියන්නේ. පැහැදිලි නේද? එතකොට ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ යනු අපගේ sannivedanයේ බාහිර ප්‍රසාරණයක් වුවද. ඒ කියන්නේ කටින් කතා කරනවා තවත් ටිකක් දුරට කතා කරන්න දුරකථනය හදාගන්න. නේද? දුරකථනය කියන එක ස්මාර්ට් වෙනවා පස්සේ. කැල්කියුලේටර් එකත් ඒකේ තියෙනවා, රේඩියෝ එකක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, ඔක්කොම ටික ඒකේ තියෙනවා. හරිද? ඒතර ස්මාර්ට් දුරකථනය කියලා කියන්නේ අපි මේ කර හිටපු මේ පංචේන්ද්‍රියන්ගෙන් ඊට පස්සේ අපේ ශරීරයෙන් කර හිටපු දේවල් වලම දිගුවක්. ඒ කියන්නේ අපේ S2කට පේන සීමාවක් තියෙනවනේ. අපේ S2කට පේන සීමාවක් තියෙනවා.
තව ටිකක් දුර බලන්න අපි ෆෝන් එකේ කැමරාවකින් zoom කරලා බලනවා. නේද? දුර ඉන්න කෙනෙක්ට කතා කරන්න බෑ අපිට නිකන් කෑ ගහලා කටින්. තව දුර ඉන්න කෙනෙක්ට කතා කරන්න අපි මොකද කරන්නේ? කෝල් එකක් ගන්න. එතකොට අපේ ඉන්ද්‍රියන් වලම දිගුවක් තමයි ඒක. පැහැදිලිද? අපේ ඇහැට පේන සීමාවක් තියෙනවා ෆෝන් එකට ඒ සීමාව ඉක්මවා යන්න පුළුවන්. හරිද? අපේ කටේ ශබ්දයට සීමාවක් තියෙනවා ෆෝන් එකට ඒ සීමාව ඉක්මවා යන්න පුළුවන්. එතකොට ඒක බාහිර ප්‍රසාරණයක්. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන් වලම බාහිර ප්‍රසාරණයක්. එහෙමත් නැත්නම් වැඩි දියුණු කිරීමක් කියලා තමයි කියන්නේ මාෂා මැක්ලුහන්. හරිද? එතකොට ස්මාර්ට් ජංගම දුරකථනය යනු අපේ sannivedanයේ බාහිර ප්‍රසාරණයක් වුවද නිරන්තරයෙන් මෙහි ගිලී සිටීම නිසා මිනිසා මොකද කියන්නේ? තමාසල සිටින සැබෑ මිනිසුන්ගෙන් හුදකලා වී ඩිජිටල් ලෝකයේ මවන ලද ප්‍රතිබිම්බ සහ තොරතුරු මත පමණක් සිය සතුට සහ අනන්‍යතාවය තීරණය කරන තත්වයකට පත්වීම මීට කදිම නිදසුනකි. එහෙනම් අද වෙනකොට මිනිස්සු තමන්ගේ ළඟ ඉන්න කෙනාගේ සුවදුක් බලන්නේ නැහැ, කෙනාව දැනෙන්නේ නැහැ, කෙනත් එක්ක කතා කරන්නේ නැහැ. දුර ඉන්න මිනිසුන්ගේ සාර්ථකත්වය දැකලා දැන් නළු නිලියොන්ගේ දේවල් එහෙම අම්මෝ අන්න අරයා වෙඩින් එක අරන් තියෙන මෙහෙමලු. අදාළද වැඩක්ද? කිසිම තේරුමක් නැති තොරතුරු. කිසිම තේරුමක් නැහැ. පැහැදිලිද? ඒ දේවල් අරගෙන මෙහෙම ළඟ ඉන්න කෙනාගේ සුවදුක් බලන්නේ යත් එක්ක sannivedanaya කරන්නේ නැහැ. දුර ඉන්න කවුරු හරි සෙලිබ්‍රිටි කෙනෙක්ගේ මගුලක් පෙන්නනවා මේ බලන්නකෝ කියලා. නේද? එතකොට අර ළඟ ඉන්න අයගේ ඒ බොන්ඩ් එක නෑ. කනකොටත් ෆෝන් එක වන්නේ. කනකොටත් ටීවී බලන්නේ. ඒ සුහදත්වය කියන එක ඉස්සර තිබුණු සුහදත්වය කියන එක නෑ. අන්න මාධ්‍ය මගින් නිර්මාණය කරපු සංස්කෘතිය. පැහැදිලිද? රයිට්. එහෙනම් මාෂල් මැක්ලුහන්ගේ අදහස මං හිතනවා තේරෙනවා ඇති කියලා. අන්‍යාක්‍රමණය වෙලා තියෙනවා කියලා කියන්නේ එහෙනම් මිනිස්සු විසින් හදපු මාධ්‍ය මිනිස්සුන්ව අද වෙනකොට පාලනය කරනවා. එතකොට මිනිස්සු මාධ්‍ය තුල අන්‍යාක්‍රමණය වෙලා ඉන්නවා. ඒගොල්ලෝ කියන විදිහට අපි මේකේ ජීවත් වෙනවා. මාධ්‍ය කියන විදිහට මාධ්‍යයට ඕනි විදිහට ඒ කියන්නේ අද නම් සෝෂල් මීඩියා ඇල්ගොරිතම්ස් වලට ඕනි විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. ඉස්සර නම් ජනමාධ්‍ය ආයතන වලට ඕනි විදිහට අපි ජීවත් වුණා. හරි. රයිට්. එතකොට අංගච්ඡේදනය කියන එකත් මම හිතනවා පැහැදිලි ඇති. අපේ ඇඟේ අංග කපලා දාලා වගේ ඒ වගේ තේරුමක් නැහැ. ඒ වෙනුවට තාක්ෂණයට අපි මේ වැඩ බාර දීලා තියෙනවා කියන එක තමයි මෙයා කියන්නේ. හරි. එතකොට වෝල්ටර් බෙන්ජමින්ගේ සහ මාෂල් මැක්ලුහන්ගේ අදහස් දෙක ඔන්න පැහැදිලි ඇති. ඔයාට ඒකට අදාළ නෝට් එක මම කිව්වා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. රයිට්. මෙන්න මේ කොටස පුතේ ප්‍රශ්නයක් විදිහට ඔයාට එන්න පුළුවන්. සමහර ප්‍රශ්න පත්‍රවල මම දැකලා තියෙනවා සමහර අවුරුදුවල මේ කොටසෙන් අහලා තියෙනවා ප්‍රශ්න. අනිවාර්යයෙන්ම මේ සංස්කෘතික ප්‍රභේද කියන කොටසෙන් ප්‍රශ්නයක් හැදෙනවාමයි. ඒකෙනුත් වැඩි ඉඩකඩක් තියෙනවා ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය සහ ගෝලීය සංස්කෘතිය කියන කොටස්. අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියලා කොටසක් තියෙනවා මේ ටික කතා කරලා ඉවර කරලා කතා කරන්න. ඒකේ අපි විශේෂ මාතෘකා කිහිපයක් යටතේ ඒක කතා කරනවා. ඒකෙනුත් හැදෙන්න පුළුවන් ප්‍රශ්න. හරි. රයිට්. මාධ්‍ය සංස්කෘතිය මගින් ඉටු කරන කාර්යයන් මොනවද? මාධ්‍ය සංස්කෘතිය කියන දේ නිර්මාණය වෙලා මාධ්‍ය කියලා જાතියක් නිර්මාණය වීමෙන් ලැබිලා තියෙන දේවල් මොනවද? ඒ කියන්නේ මාධ්‍ය මගින් ඉටු කරන කාර්යයන් මොනවද? පළවෙනි දේ තමයි පුතේ විඤ්ඤාපන කාර්යය කියලාත් කියනවා මේකට. තොරතුරු කාර්යය. විඤ්ඤාපන කියන්නේ තොරතුරු. හරි. තොරතුරු කාර්යය. එතකොට මේක ඔයාලට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. ඔයා මේක විස්තර කරනකොට මුලින්ම කියන්න ඕන සමකාලීන. එහෙමත් නැත්නම් මාධ්‍ය සංස්කෘතිය සමාජය තුළ ඉෂ්ට කරන ප්‍රධානම කාර්යයක් බවට විඤ්ඤාපන නැත්නම් තොරතුරු කාර්යය අඳුරගන්න පුළුවන් කියන එක මුලින්ම කියන්න ඕන. පැහැදිලිද? ඔන්න මේක විස්තර කරන විදිය මම කියලා දෙන්නේ. ඊට පස්සේ මොකද්ද විඤ්ඤාපනය කියන්නේ? එහෙමත් නැත්නම් මොනවාද තොරතුරු කියලා කියන්නේ? මෙහිදී තොරතුරු කියලා කියන්නේ හුදෙක් ප්‍රවෘත්ති වාර්තා කිරීම විතරක් නෙවෙයි. මානව ප්‍රජාවට එහෙමත් නැත්නම් මිනිස්සුන්ට එයාලගේ දෛනික ජීවිතය, ඒගොල්ලොන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න සහ ඒගොල්ලොන්ගේ ජීවිතේ ගන්න තියෙන විවිධ තීරණයන් ගන්න අවශ්‍ය දත්ත ක්‍රමානුකූලව ලබා දීමක්. නිකන් ප්‍රවෘත්ති කියන එක නෙමෙයි තොරතුරු කාර්යය කියලා කියන්නේ. පැහැදිලිද? මෙයාලා කන්නේ මොනවද? මෙයාලා අඳින්නේ කොහොමද? මේ හැම දෙයක්ම තීරණය කරන්න සහ ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දත්ත ක්‍රමානුකූලව ලබා දීමක් කියලා කියනවා. හරි. ඊළඟට මාධ්‍ය සංස්කෘතිය විසින් ලෝකයේ පිළිබඳ නිරන්තර අවලෝකනයක් සිදු කරනු ලබන අතර එමගින් ග්‍රාහකයා සතු තොරතුරු දැනගැනීමේ අයිතිය සක්‍රියව තහවුරු කරනු ලබයි. ඒ කියන්නේ මිනිස්සු තොරතුරු පිපාසයෙන් ඉන්නේ. කොයි වෙලෙත් තොරතුරු ගන්න බලාගෙන ඉන්නේ. එතකොට මිනිසුන්ගේ ඒ කියන තොරතුරු අවශ්‍යතාවය ඉෂ්ට කරනවා මේ මාධ්‍ය විසින් කියන එක කියන්නේ. හරි. එතකොට මේ තොරතුරු ලබා ගැනීමේ කාර්ය ප්‍රධාන ආකාර කිහිපයකට සිද්ධ වෙනවා. හරිද? පළවෙනි එක තමයි
හිතන්නකෝ අර ස්වභාවික ආපදා සෞඛ්‍ය ගැටලු වගේ අත්‍යවශ්‍ය තොරතුරු තියෙන. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ මිනිස්සෙක් දැනගන්න ඕන තොරතුරු ටිකක් තියෙනවානේ. ස්වභාවික ආපදා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ස්වභාවික ආපදා ඊට පස්සේ සෞඛ්‍ය ගැටලු, ආර්ථික අර්බුද වගේ දේවල් ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් දේශපාලනික සමාජීය පැත්තට අදාළ දේවල් තියෙනවානේ. පොලිටිකල් සමහර නිවුස් එහෙම තියෙනවා. අපිට ඇත්තටම ලොකුවට වැඩක් නැහැ. හැබැයි දැනගෙන ඉන්න තරමට හොඳයි. ඉතින් ඒවා ඉදිරිපත් කරනවා. එතකොට එක පැත්තකින් අත්‍යවශ්‍ය තොරතුරුත් තවත් පැත්තකින් අත්‍යවශ්‍ය නොවන තොරතුරුත් ඉදිරිපත් කරනවා. හරි? රයිට්. එතකොට මාධ්‍ය සංස්කෘතිය තුළ තොරතුරු යනු බලය හසුරවන ප්‍රධාන මෙවලමක් වන බැවින් මෙම විඤ්ඤාපන කාර්ය හරහා දැනුම පොදු සමාජයේ වෙත බෙදා හැරීම සිදුවේ. රයිට්. එතකොට මේකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ලෝක වෙළඳ පොලේ පවතින ආර්ථික වෙනස් වීම. නේ? බිස්නස් කරන අය එහෙම දැනගන්න ඕන. එතකොට මේ දේවල් අපි මාධ්‍ය මගින් ලබා ගන්නේ නවතකම නෙමෙයි. මං කිව්වා පැටලෙනවා කියලා වචන. නවතම විද්‍යාත්මක සොයා ගැනීම පිළිබඳ ඒ දේවල් අපි මාධ්‍ය මගින් දැනගන්නේ නේද? එතකොට මේ වගේ පෞද්ගලික තීරණ ගන්නත් මේ තොරතුරු අපිට උපකාර කරගන්න පුළුවන්. මේ ප්‍රයෝජනය අපිට තියෙනවා මේ වගේ නේ. රයිට්. ඔය විදිහට විස්තර කරන්න ඕන. මම මේක විස්තර කරන විදිය ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට මේක දාලා කොහොමද ලියන්නේ කියලා අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. දෙවෙනි කාර්යය තමයි පුතේ sannivedanaත්මක කාර්යය. එහෙමත් නැත්නම් සමාජය තුළ sannivedanaya කිරීම. සමාජය තුළ තොරතුරු ගලණය, තොරතුරු එහාට මෙහාට රැගෙන යාම කියන කාර්යය මාධ්‍ය මගින් කරනවා. ඉතින් මාධ්‍ය සංස්කෘතියෙන් කරන දෙවෙනි කාර්ය විදිහට අපිට මේක අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි කියන්නේ ආයතන, විවිධ ආයතන, මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න තියෙන විවිධ ආයතන සහ මිනිසා මේ දෙගොල්ල අතර මැදිහත් කරුවෙකු විදිහට ඉඳිමින් මේ දෙගොල්ලොන්ව සම්බන්ධ කරනවා. පැහැදිලිද? එතකොට ඒක ආයතන කිව්වම ඒක ව්‍යාපාරික ආයතනයක් වෙන්න පුළුවන්, රජයේ ආයතනයක් වෙන්න පුළුවන්. හරිද? ඔය ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන එකෙන් එක මේ මග පෙන්වීම කරන එකෙන් කරන්නේ ආයතන සහ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න මිනිස්සුන්ට තියෙන ආයතන පෙන්නනවා. ආයතනයි මිනිස්සුයි අතර සම්බන්ධතාවයක් හදනවා කියන එක සරලව. පැහැදිලිනේ? හරි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රටක උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේක රටක පවතින ආර්ථික හෝ දේශපාලනික අර්බුදයකදී විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාව සිය අදහස් සහ ප්‍රතිචාර මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීම හරහා. ඒතකොට මේකෙදි මිනිස්සුන්ගේ අදහසුත් ආයතන වෙත රැගෙන යනවා. පැහැදිලිද? මාධ්‍ය සංස්කෘතියෙන් කරන ප්‍රධාන දෙයක් ඔක. ඒ කියන්නේ sannivedanaya කිව්වට පස්සේ ඒක පාර්ශවිකව නෙමෙයි ද්විපාර්ශිකවම මේ වැඩේ කරනවා. හරිද? ආයතන වල අදහස් මිනිසුන්ට අරන් යනවා, මිනිසුන්ගේ අදහස් ආයතන වලට අරන් එනවා. ඔන්න ඔය වැඩේ කරනවා මාධ්‍ය සංස්කෘතිය විසින්. හරි. ඊළඟට දෘෂ්ටිවාදී කාර්යය. දෘෂ්ටිවාදී කියලා කියන්නේ මිනිස්සු එක එක දේවල් දිහා දකින විදිය. දෘෂ්ටිය කියන්නේ දැක්මනේ. දකින විදිහනේ. නේද? ඒතර දෘෂ්ටිවාදී කාර්යය කියලා කියන්නේ මිනිස්සු එක එක දේවල් දිහා දකින විදිහ තීරණය කරනවා. කවුද පුතේ තීරණය කරන්නේ? මාධ්‍ය. ඒ දේශපාලන ව්‍යාපාරය එහෙමත් නැත්නම් ඒ දේශපාලන මේ කණ්ඩායම නම් හොඳයි, ඒගොල්ලොන්ට තමයි ඡන්දෙ දෙන්න ඕනේ, මේගොල්ලෝ හොඳ නෑ, ඒගොල්ලොන්ට ඡන්දෙ දෙන්න එපා. ඒ දෘෂ්ටිවාදය එහෙමත් නැත්නම් අපි කියන අයිඩියොලොජි එක. මේක හදන්නේ කවුද? මතවාදය හදන්නේ කවුද? මාධ්‍ය. එහෙනම් මාධ්‍ය සංස්කෘතියේ කරන ප්‍රධාන කාර්යයක් තමයි මිනිස්සු තුර මෙන්න මේ කියන දෘෂ්ටිවාදී බලපෑම ඇති කිරීම. හරිද? ওই වචන දෘෂ්ටිවාදී බලපෑම ඇති කියලා ඔන්න ඔය වගේ වචන වලින් තමයි උත්තරේ ලස්සන කරන්නේ ඈ. හරිද? එතකොට මෙයාලා අර ඇත්ත ප්‍රകൃතියේ තියෙන දේවල් වෙනුවට මෙන්න මේක තමයි සමාජයේ තියෙන ඇත්ත කියලා පෙන්නනවා. මිනිස්සුත් ඉතින් ඒවා මහ ඉහලින් පිළිගන්නවා. හරිද? මාධ්‍ය වලින් කරන ලොකු බොරුවක් මේක. හරි? ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා ඉතින් ඇත්ත කියනවා යාළුවා ඇත්ත කියන්න වෙන අවස්ථා ගොඩාක් තියෙනවා. හැබැයි ගොඩක් දුරට මෙයාලා කරන්නේ මිනිසුන්ගේ ඔලු වෙනස් කරන එක. අන්න එහෙම කියන්න පුළුවන් අපිට මේක සරලව මොකද මිනිසුන්ගේ ඔලු වෙනස් කිරීම. දෘෂ්ටිවාදී කාර්ය. මිනිස්සු එක එක දේවල් දිහා දකින විදිය වෙනස් කිරීම කියන එක. ඊළඟට හතරවෙනි එක ප්‍රතිෂ්ඨාපන කාර්යය. ප්‍රතිෂ්ඨාපන කාර්යය කියලා කියන්නේ පුතේ සමාජයේ තියෙන සම්මත නීති රීති සාර ධර්ම සදාචාර ඕවා තියෙනවනේ. හරිද? අන්න ඒ දේවල් තහවුරු කිරීම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්න දැන් මොකක් හරි සාධාරණත්වයේ යුක්තිය සහ සදාචාරය වැනි සංකල්ප මාධ්‍ය නිර්මාණ තුළ පරමාදර්ශී කොට පෙන්වීම මගින් ග්‍රාහකයා තුළ එම වටිනාකම් කෙරෙහි ගෞරවයක් ඇති කරනු
ලබයි. එමෙන්ම සමාජ සම්මතයන් උල්ලංඝනය කරන්නන් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හෝ නිර්මාණකරණයේදී දක්වන ඍණාත්මක ආකල්ප හරහා වැරදි ක්‍රියාවන් වැරදි ක්‍රියාවල් වලින් ජනතාව මුදවා ගැනීම ට දායකත්වයක් හම්බෙනවා. ඒ කියන්නේ සරලවම කියන්නේ මේකයි. සමාජයේ තියෙනවනේ හොඳ කියලා පිළිගත්ත දෙයක් නරක කියලා පිළිගත්ත දෙයක් මාධ්‍ය වලින් මාධ්‍ය නිර්මාණ වලින් මොකද කරන්නේ? ඒවා තවදුරටත් තහවුරු කරනවා. උදාහරණයකින් මම ඔයාලට මේක කියන්නම්. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හෝ ටෙලිනාට්‍ය නිර්මාණවලදී නීති විරෝධී ක්‍රියාවල නිරත වන්නන් නීතියේ රැහැනට හසු වන ආකාරය මොකක් හරි වැරදි වැඩක් කරපු කෙනෙක්ට දඩුවම් ලැබෙන ආකාරය පෙන්වනවා. ඔවුන් සමාජය තුළ ගැරහීමට ලක්වන ආකාරය පෙන්වනවා. එතකොට වැරද්දට දඩුවම් ලැබෙනවා කියලා මිනිස්සු තුළ ප්‍රතිෂ්ඨාපනයක් ඇති කරනවා. පැහැදිලි ඔන්න ඔක තමයි ප්‍රතිෂ්ඨාපන කාර්යය කියලා කියන්නේ. සමාජයේ තියෙන සාරධර්ම, නීති රීති, සදාචාර, ඒ කියන්නේ අර හරි වැරදි කියලා පිළිගන්න දේවල් ඔප්පු කරන එක. මෙන්න මේවා කරොත් මෙහෙම දඩුවම් හම්බ වෙනවා, මේවා කරොත් මෙන්න මේ වගේ දේවල් හම්බ වෙනවා කියලා ප්‍රතිෂ්ඨාපනය කරන එක. රයිට්. ඒ වගේම තමයි නිර්මාණාත්මක කාර්යය. හරි. නිර්මාණාත්මක කාර්යය කියලා කියන්නේ එක එක නිර්මාණ බිහි කිරීම. හරි. නිර්මාණ බිහි කිරීම. ඒ කියන්නේ අලුතෙන් විලාසිතා ගේනවා මිනිස්සුන්ට. නේද? අර ජනප්‍රිය සංස්කෘතියෙන් හදන එක. ඒකත් ගන්න පුළුවන්. එක එක විදිහේ විලාසිතා, ඊට පස්සේ එක එක විදිහේ සිනමා නිර්මාණ, එක එක විදිහේ ටෙලිනාට්‍ය, එක එක විදිහේවනේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් නූතන සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව තුළ පරිගණක තාක්ෂණය භාවිතා කරමින් සැබෑ ලෝකයේ දැකිය නොහැකි. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති CGI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා අමුතු සත්තු හදනවා. නේද? CGI ටෙක්නොලොජි එක. අපි ඒකට කියන්නේ. ඊට පස්සේ green screen වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලා බලන්න පුතේ ඔයාලා කැමතිම ෆිල්ම් එකක් ගහලා ෆිල්ම් එකක නම ගහලා YouTube එකේ behind the scenes කියලා ගහන්නකො නැත්නම් BTS අර ඔයාලගේ කොරියන් සීන් එක නෙමෙයි මං කියන්නේ BTS කියන්නේ behind the scenes කියන එක. ඒ කියන්නේ ඒක හදපු විදිය. හැරි පොටර් නම් හැරි පොටර් behind the scenes කියලා YouTube එකේ සර්ච් කරලා බලන්න. ඔයාලා දැකලත් ඇති. එතකොට අර සාමාන්‍ය ලෝකෙ මිනිස්සුන්ට දකින්න නැති නේද? අලුත්ම විදිහේ නිර්මාණාත්මක ලෝකයකට මිනිස්සුන් අරගෙන යනවා. හරි. ඒක තමයි නිර්මාණාත්මක කාර්යය කියලා කියන්නේ. right. ඊළඟට අනුකලනාත්මක කාර්යය. අනුකලනාත්මක කාර්යය කියලා කියන්නේ මොකද්ද පුතේ? අනුකලනය කියලා කියන්නේ. අනුකලනය කරනවා කියලා කියන්නේ එකතු කරනවා. අවකලනය කියලා කියන්නේ මොකද්ද? අඩු කරනවා. හරිද? එකතු කරනවා කියලා කියන්නේ එහෙනම් මේ මුළු සමාජයම එක තැනකට එකතු කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්නකො මොකක් හරි මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වගේ සංස්කෘතික උත්සවයක් තියෙනවා. එතකොට එකම නැකතකට නේද? හැමෝම මුළු දිවයිනම එකම නැකතකට එකම වෙලාවකට වැඩ කරන්න ඒගොල්ලෝ උපදෙස් දෙනවා මාධ්‍ය. දැන් ලිපපත්තු කරන්න. ගොඩාක් දුරට රේඩියෝ එකෙන් අහලා ටීවී එකෙන් බලලා නෙමෙයි ඔය වැඩේ කරන්නේ. එහෙමනේ. එතකොට එයාලා තමයි මේකට මඟ පෙන්වන්නේ. ඒ වගේ මැච් එකක් තිබ්බොත් එහෙම හැමෝම අර දේශ අභිමාණයෙන් ගැම්මට මැච් එක බලනවා. පැහැදිලිද? ඉතින් හැමෝම එක තැනකට එකතු කිරීම කියන එකත් මාධ්‍ය සංස්කෘතියෙන් කරනවා කියලා කියන්නේ. අනුකලනාත්මක කාර්යය. රයිට්. ඊළඟට තියෙනවා අතරමැදි කාර්යය. අතරමැදි කාර්යය අපි කිව්වේ අර වෙළඳ පොළට අලුතෙන් එන භාණ්ඩයක් ගැන මිනිස්සුන්ට දැනුවත් කරනවා. හරිද? අතරමැදියෙක් විදිහට වැඩ කරනවා. පැහැදිලිද? අර sannivedanaත්මක කාර්යයේම එක කෑල්ලක් තමයි අතරමැදි කාර්යය කියලා කියන්නේ. ඒ කියන්නේ sannivedanayak කිරීමනේ කරන්නේ අතරමැදි ඉඳලා. මාධ්‍යයි නැත්තම් මිනිස්සුයි ආයතනයි මේ කට්ටිය අතර සම්බන්ධය ගොඩ නැගීම කරන්නේ අතරමැදි ඉඳලා මෙයා. හරි? රයිට්. ඊළඟට මාධ්‍ය සංස්කෘතිය මගින් ඉටු කරන කාර්යයන් කියන එක එහෙනම් ওই විදිහට පැහැදිලි නේද? ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ තියෙන දේවල්. මොනවාද මේ මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ? තොරතුරු නිෂ්පාදනයේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් තොරතුරු අපිට දෙන්න කලින් ඒ තොරතුරු අපිට පේන්නේ නැති process එකකට ලක් වෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නැති process එකක් කියන්නේ. දැන් හිතන්නකෝ මාධ්‍ය ආයතන වල අපි ජනමාධ්‍ය ගමුකෝ. ජනමාධ්‍ය ගත්තොත් එහෙම ජනමාධ්‍ය ආයතනවල තොරතුරු අපිට ඉදිරිපත් කරන්න කලින් හැදෙන ක්‍රමයක් තියෙනවා. හැදෙන සංස්කෘතියක් තියෙනවා. අන්න අපි කියන තොරතුරු නිෂ්පාදනයේ සංස්කෘතිය කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සමහර නිවුස් තියෙනවා දොරටු පාලකයෝ කපලා අයින් කරනවා. එපා එපා ඔක දාන්න එපා. මේක දාන්න. අපේ channel එකේ මෙන්න මේ වගේ දේවල් නේ දාන්නේ. අන්න ඒගොල්ලෝගේ තොරතුරු හැදෙන ක්‍රමයක් තියෙනවා. නිවුස් ගන්න විදිහක් තියෙනවා. හරිද? නිවුස් හොයාගන්න විදිහක් තියෙනවා. එඩිට් කරන විදිහක් තියෙනවා. අන්න අපි කියනවා තොරතුරු නිෂ්පාදනයේ සංස්කෘතිය කියලා. ඊට පස්සේ තොරතුරු සම්ප්‍රේෂණය. ඒක සම්ප්‍රේෂණය කරන විදිහක් තියෙනවා. මිනිසුන්ට දෙන ක්‍රමයක් තියෙනවා. පැහැදිලිද? මිනිසුන්ට දෙන්න පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. තාක්ෂණයක් තියෙනවා. අපි ඒකට කියනවා තොරතුරු සම්ප්‍රේෂණයේ සංස්කෘතිය කියලා.
තොරතුරු සංජානනයේ සංස්කෘතිය කියන්නේ කවුද සංජානනය කරගන්නේ? ග්‍රාහකයෝ. ග්‍රාහකයෝ ටීවී එකෙන් මොන හරි දෙයක් දුන්නාට පස්සේ මම මේ ජනමාධ්‍යයට විශේෂව කතා කරන්නේ. ටීවී එකෙන් මොන හරි දෙයක් දුන්නාට පස්සේ මොකද කරන්නේ? සාලේ ඉඳගෙන ටීවී එකෙන් බලාගෙන ඔක ග්‍රහණය කරගන්න විදිහක් තියෙනවා. මිනිස්සුව තේරුම් ගන්න විදිහක් තියෙනවා. අපි කියන ඔකට සංජානනයේ සංස්කෘතිය කියලා. ඒ වගේම තමයි තොරතුරු අවබෝධයේ සංස්කෘතිය. සංජානනයේ ඊළඟ කෑල්ලනේ අවබෝධ කර ගැනීම. තොරතුරු ග්‍රහණය කරගත්තා. ග්‍රහණය කර ගැනීමනේ සංජානනය කියන්නේ. ඊළඟට අවබෝධ කරගත්තා. දැන් හිතන්න මොකක් හරි ආර්ථික අර්බුදයක් ගැන කතා කරනවා නම් ටීවී එකේ හරි. ඊළඟට බඩු මිල වැඩි වෙයි ඈ. තව මාස 2-3යි මේ විදිහට යන්න පුළුවන්. තව බඩු මිල වැඩි වෙනවා. වාහනයක් නම් ගන්න වෙන්නේ. අන්න මිනිස්සු අවබෝධ කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තොරතුරු දෙන විදිය අනුව මිනිස්සු අවබෝධ කරගන්න විදිය වෙනස් වෙනවා. පැහැදිලිද? ඉතින් තොරතුරු අවබෝධයේ සංස්කෘතිය කියලා කියන ඔකට අපි තොරතුරු පරිහරණයේ සංස්කෘතිය. මිනිස්සු ওই තොරතුරු පරිහරණය කරන විදිය. උදාහරණයක් විදිහට හිතන්න පුතේ. දැන් කියනවා ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී. එතකොට ගෙදරින් එළියට බහැලා යන මිනිස්සෙක් ওই තොරතුරු පරිහරණය කරලා කුඩයක් අරන් යන්න නැද්ද ගෙදරින් එළියට බහිද්දි? අපි කියනවා තොරතුරු පරිහරණය කිරීමේ සංස්කෘතිය. මිනිස්සු මාධ්‍ය මගින් දෙන තොරතුරු අහගෙන ඉඳලා බලාගෙන ඉඳලා නැත්තම් සංජානනය කරලා ග්‍රහණය කරගෙන ඒ තොරතුරු භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. අපි කියන එකට තොරතුරු පරිහරණය කිරීමේ සංස්කෘතිය කියලා. ඒ වගේම අහලා බලලා නිකන් ඉන්නේ ඒ නාලිකාව නම් රජයට කඩේ යනවා. මේ නාලිකාව නම් හොඳයි. අපක්ෂපාතී කියලා මිනිස්සු තොරතුරු අගය කිරීමට ලක් කරනවා. අපි කියනවා තක්සේරුවක් කරනවා. තක්සේරු කරනවා. ඒක හොඳයි ඒක හොඳ නෑ මේක හොඳ නෑ අරක හොඳයි කියලා තක්සේරු කරනවා. අපි ඔකට කියනවා තොරතුරු ඇගීමේ සංස්කෘතිය කියලා. පැහැදිලිද? ඊළඟට තොරතුරු සංදේශ නිර්මාණකරණයේ සංස්කෘතිය. අගේලා නිකන් ඉන්නේ නෑ. ඔන්න තොරතුරු හදන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට සංදේශ නිර්මාණ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ටෙලි නාට්‍යයකට ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකක් හරි වෙන වැඩසටහනකටනේ මොන හරි දෙයකට අපිට තොරතුරු නිර්මාණ අන්තර්ගතයන් නිර්මාණය කරන්න පුළුවන්. දැන් සෝෂල් මීඩියා වල නම් අපිට සංදේශ ඕන තරම් නිර්මාණය කරන්න පුළුවන්. අපිට පුළුවන් සංනිවේදකයෙක් වෙන්න. දැන් ජනමාධ්‍ය වල නම් ටිකක් අමාරුයි. නේද? අර සෝෂල් මීඩියා වල ওই தත්ත්වය වෙනස්. සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් සංනිවේදකයෙක් වෙන්න. ඉතින් අපි ඕකට කියනවා තොරතුරු සංදේශ නිර්මාණය කිරීමේ සංස්කෘතිය කියලා. රයිට්. එතකොට ওই ටික සම්බන්ධයෙන් ලොකුවට හිතන්න එපා. අර තොරතුරු මේ මොකද්ද නිෂ්පාදනයේ සංස්කෘතිය, සංජානනයේ සංස්කෘතිය, සම්ප්‍රේෂණය ඕවා ගැන ලොකුවට හිතන්න එපා. කෙටි ප්‍රශ්න වලට අහුවොත් තමයි. නැත්තම් මේ කොටසේ වැදගත්ම වෙන්නේ කියන්නේ මාධ්‍ය සංස්කෘතිය කියන කොටසට අදාළව වැදගත්ම වෙන්නේ එක මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ අහන්න පුළුවන්. ලක්ෂණ ටික ප්‍රශ්නයකට උත්තරයක් ලියන විදිහට අපි කතා කරමු. හරි? ඔන්න ඒක අරන් තියාගන්න. ඊළඟට බෙන්ජමින්ගේ විග්‍රහය අහන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් කාගේද? මාෂල් මැක්ලුහන්ගේ විග්‍රහය අහන්න පුළුවන්. ඒ වගේම තමයි මාධ්‍ය සංස්කෘතියේ කාර්යයන් නම් අහනවා පුතේ. මාධ්‍ය සංස්කෘතියේ කාර්යයන් අපි කතා කරේ. විඥාපන කාර්ය, හරිද? දෘෂ්ටිවාදී කාර්ය, ප්‍රතිෂ්ඨාපන කාර්ය ඔන්න ඔය ටික බලා ගන්න ඕන. එතකොට ඇත්තටම කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. විභාගෙට උත්තර ලියන්නයි පුරුදු වෙන්න ඕන. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. ටයිම් එකට ලියන්න ප්‍රැක්ටිස් කරන්න. කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ. එක ප්‍රශ්නයක් ලියන්න පැයක් විතර යනවා නම් පැය 3යිනේ හම්බෙන්නේ. විනාඩි 180යි. ප්‍රශ්න 5ක් ලියන්න ඕන. එක ප්‍රශ්නයකට විනාඩි 36යි. පැහැදිලිනේ? එතකොට කෙලින්ම විනාඩි 36ට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. එහෙනම් මං හිතනවා මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් තිබ්බ ප්‍රශ්න විසඳෙන්න ඇති. මොනවා හරි ප්‍රශ්නයක් තවත් ඉතුරු වුණා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යෙන්ම විසඳුමක් අරගෙන එන්නම්. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා තියෙනවා අපේ ක්ලාස් එකේ හැමෝටම මීඩියා ලෙවල් ක්ලාස් රූම් එකේ. ඔයාලට පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකට මෙසේජ් එකක් දාලා අහන්න. පන්තියට සම්බන්ධ වෙනවා නම් ඒකට මෙසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යෙන්ම යාළුවෙකුටත් බලන්න, ෂෙයා කරන්න. අපි ඊළඟට ගෝලීය සංස්කෘතිය කියන සංස්කෘතික ප්‍රභේදය ගැන අන්තිම සංස්කෘතික ප්‍රභේදය අපිට කතා කරන්න තියෙන ඒ කොටසෙන් හම්බ වෙමු. එහෙනම් හැම කෙනෙක්ටම ජය වේවා.